tahu usan විතර නේ. ඔය තමයි දැන් උසන් වෙන්නේ.
මේ ධර්ම දේශනාමය කුසලය පළමුවෙන්ම හේතු වාසනා වේවා කියලා අපි කරුකටයුතු අපේ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරමු. සියලු දෙනාම සාදුකාර පවත්වමු. හොඳයි හැමදාම සාධනාවක් පවත්වනවා. දැක ගානු පිනිස මේ බුදු දහමේ මහිම නොකරනු මැනවි පින්වත අකුසල් කිසිම අස්වන්දන්න එළියෙන් සම්බුදු දහම වැඩියා විහාරෙට අද සන්දර්මාරාම සම්බුදු හිමියන් වැඩි ලක් දෙරණයි මිහිඳු ගිරෙන් නැගී සඳහම් කිරණයි සිත් මල් පොබයන අද බණ අරණයි සියලු දෙනාටම තිරුවන් සරණයි නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මම සංඝ සරණ යමි නමස්කාර
වාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා හොඳයි මරියාම් සාධනාද පවත්වනවා කාර්මික ශ්‍රද්ධාවන්ත ගුණගරුක බෞද්ධ සුපින්වත්නි අද දවසේදී මේ පින්වත් හැමදෙනාම ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ සිට මේ සූදානම් වන්නේ ඊටම වටින සුවිශේෂී වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නයි. ප්‍රථමයෙන්ම විහාරස්ථානයේ නායක හමුදුරුවෝ වහන්සේ වර ප්‍රදාන වැඩ සිටින පරම පූජනීය මහා සංඝරත්නයන් අවසර ප්‍රාර්ථනා කරනවා. සුපින්වත්නි මෙතුන් ධර්ම දානමය පින්කමේ දායකත්වය දක්වන්නේ එල්.කේ. ගැමුණු මහත්මයා ප්‍රමුඛ අමිතා මහත්මිය ප්‍රමුඛ ඒ සදහති පින්වත් පවුලේ දුවදරුවෝ නැහැති මිතුරන් එකතු වෙලා එක් රාශිය වෙලා දායකත්වය දක්වනවා. හොඳයි. එහෙනම් දැන් ධර්ම ශ්‍රවණයේ කාලයයි. හැමෝම බණහන සූදානම්ද? නිදියන්තු බණහන්න ඕනේ. හැමෝම අවදීන් ප්‍රඥාවෙන් හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පින්වත් මේ ධර්ම දේශනාවක් කියලා බැලරකේ තිබ්බට ඇත්තටම මේක ධර්ම සාකච්ඡාවක්. දේශනාවක් හා සාකච්ඡාවක් පින්වත් කියන වෙනස මොකද්ද? දේශනාවක් ගත්තාම දේශනා කරන්න දේශකයන් වහන්සේ පමණයි. හැබැයි සාකච්ඡාවේ ඔබත් මමත් දෙන්න පින්වත් කතා කරනවා. ඒක නම් ඔය ප්‍රශ්න අහනවා. ප්‍රශ්න වල කමක් නැහැනේ. සමහර ඔකමැතිනේ. අහන්න පාත් පින්වත්. අහන්න කොට අහති උත්තර නැහැ. බඩවැඩියෙන් පස්සේ පින්වත් අහන්න කියනවා. අහති උත්තර නැහැ. එහෙම නැතුව සාකච්ඡා කරන මෙතන ඔබේ ප්‍රඥාවට මේක ගොඩක් බලපානවා. මේ දහම් මතකේ තියෙන. හොඳයි. එහෙනම් අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව සම්බුදු දහම ඔබේ දිවියට ආස්වැසුම නොකරනු මැනවි පින්වත දස අකුසල් කිසිම කැන්දන් යන්න මහරහතුන් වැඩි මගේම වම්මික සුතුර ආද මගේ සඳ හම් දේසුම. හොඳයි. එහෙනම් අද මාතෘකාව මොකක්ද? ඇහින්නේ හැමෝම කතා කරන්න ඕනේ. ඒත් මදි. වම්මික සූත්‍රය. හොඳයි. එහෙනම් පිළිගන්න මේ සූත්‍රය කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද ඊට කලින්? අද උසම ගන්න කෙනෙක් ඉන්නවා. කවුරු හරි කෙනෙක් වෙනත් කලින් වම්මික සූත්‍රය අහලා තියෙනවා. උඩට උස්සන්න බේන්න.
බය වෙන්න එපා. මගේ දැනුවත් වීම පිණිස මම අහන්නේ. හරි. අහලා ඉතින් දැන් මට ගන්න තෝරන්නේ පින්නත් නේ. සමහර භාෂාකම්ලට එන්න. එහෙමනම් අද නාම වලට අහන්නත් අහපුවගේ මතකාවර්තනයේ පිණිසත් අපි හැමෝම සාකච්ඡා කරමු. එකට බලන්න පින්නත් මේ වම්ක සූත්‍රයේ ත්‍රිපිටකයේ මොකද තියෙන්නේ කියලා. ත්‍රිපිටකයේ මූලික වශයෙන් බෙදී කීයකට ලබනවද පිටක කීයකට ලබනවද? පිටක කීයක් තියෙනවද ත්‍රිපිටකයේ? ඇහෙන්නේ. තුනයි. මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. ඔයාලට පින්නත් මේ සූත්‍ර පිටකයේ ප්‍රධාන වශයෙන් නිකායන් කීයකට බෙදෙනවද? පහකට. මොනවද පින්නත් නේ? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. ඔයාලට පින්නත් මෙන්න මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර කීයක් තියෙනවද? 152යි. ඔය 152 පින්නත් බෙදෙනවා කොටස් 50 ගානේ කොටස් 3කට. ඔය 150 පින්නත් 50 ගුණා 3කට බෙදෙනවා මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය කියලා කියන්නේ. මේ මූල පණ්ණාසකයේ පින්නත් තියෙන වාක්‍යයක් ඕපම කියලා මොන වාක්‍යයද? ඕපම. ඕපම කියන වචනේ අර්ථය මොකද්ද? ඇහෙන්නේ අන්න හරි. මොහොත පින්නත් මට උත්තරේ ලැබුණමයි. දේශනා වලට වැඩිපුර එකකින් කොහෙන්වත් මේක උත්තරේ ලැබුණේ නැහැ. ඕපම කියන්නේ මොනවද? උපමාවන්ට. එහෙමනම් මෙන්න මේ ඕපම වගේ කෙනෙක් තියෙන්නේ මොනවද? උපමා සූත්‍ර. බුදුන් වහන්සේ යම් බාහිරයක් උපමා කරගෙන විශාල පරියක්ති පින්නත් දහම් ගැඹුරු කාරණා දේශනා කරන මේ ඕපම වගේ තියෙන්නේ. අද එහෙමනම් අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ ඕපම වගේ සූත්‍රයක්. මොකද ඒ සූත්‍රේ නම? සූත්‍රේ නම නෙවෙයි. වම්මික සූත්‍රය. පින්නත් වම්මික සූත්‍රේ උපමාව මොකද්ද? වම්මික සූත්‍රේ උපමාව මොකක්ද? දැන් අහපුවා උත්තර දෙන්න ඕනේ. ඇහින්නේ නැහැ මට. දුර වැඩිනේ කයින් උත්තර දෙන්න ඕනේ. තුඹසක්. මොකද පින්නත් වම්මික සූත්‍රේ උපමාව තුඹසක් තමයි මේක උපමාව. හොඳයි. එහෙමනම් මේ බුදුන් වහන්සේ එකටම දේශනා කරන්න පින්නත් කාටද? ආයුෂ්මත් කුමාර කශ්‍යප මහමුදුරට කාටද දේශනා කරන්නේ? කුමාර කශ්‍යප ස්ත්‍රියන්ට. දිනක් උන්වහන්සේ අන්දවලේ වැඩි කොහේ වැඩි ඉඳිද? අන්දවලේ වැඩි ඉන්නවා. මේ ලැබිලාදී රාත්‍රියේ ප්‍රථම යාමේ පමණ. විශාල ආලෝකයක් පතුරවමින් වන බ්‍රහ්ම රාජෙක් ආවා. කවුද ආවේ? බ්‍රහ්ම රාජෙක් වෙනත් ඇවිල්ලා කුමාර කශ්‍යප මහමුදුරට මෙන්න මේ ප්‍රකාශයක් කරනවා. මොකද කරන්නේ? වන ප්‍රකාශයක් කරනවා. දැන් මේ ප්‍රකාශයේ තුනන්නේ අහද්දී ඔබට නොතේරෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රකාශය අහගෙන ඉන්න. මොකද මේකම තමයි මේ සූත්‍රෙම අපි සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රයේ හරිය මොකද තමයි පින්නන්නේ. ඔන ප්‍රකාශය මෙහෙමයි. මහන මේ තුබස රාත්‍රියේ මොකද වෙන්නේ පින්නන්නේ? රාත්‍රියේ දුන්දමයි. මොකද මේ රාත්‍රියේ දුන්දමයි. මහන මේ තුබස රාත්‍රියේ දුන්දමයි දහවල් කාලයේදී ගිනි ගනී. බ්‍රාහ්මණයෙක් මෙසේ පැවසීය. සුමේධය ආයුධගෙන සහරව. මෙසේ ආයුධගෙන සාරන්නා වූ සුමේධ පුද්ගලයන් පිළිබඳ මේ හරණ තුමසයි. මොකද හරන්නේ? සුමේධ කියන පුද්ගලයා ආයුධයෙන් තුමස හරගෙන යනවා. මෙසේ හරගෙන යන සුමේධ පුද්ගලයාට හම්බෙනවා පිනත් එකටම හම්බෙන්නේ මොකද්ද? දොරබුලක් හම්බෙනවා. මොකද හම්බෙන්නේ? දොරබුලක්. ඔහු කියනවා ස්වාමීනි දොරබුලකයි. අර දේශනා කරන මෙහෙම. සුමේධය ආයුධ වලින් සාරා දොරබුල විනාශ කරනවා. මොකද කරන්නේ කියන්නේ? දොරබුල විනාශ කරන්නේ කියනවා. නැවත සාරව ආයන ආරම්භ කියනවා. ඔලකුණත් ඊට පස්සේ ආයන ආරම්භ දෙවනට මොකද හම්බෙන්නේ? එහෙමයි. පින්වෙනවාගේ මැඩියෙක් හම්බෙනවා. මොකද හම්බෙන්නේ පින්නත්නි? මැඩියෙක් හම්බෙනවා. දැන් මේ වචන මාර්ගය තියෙනවා. දැන් මම කමක් නැහැ. සූත්‍ර අවසානයේ ඔබේ ප්‍රශ්න අහනවා. අන්නේ මෙලෙට ඔබමට උගන්වන්න ඕනේ පින්වත්නි. දැන් මම ඔබට කියලා දෙනවා අවසානයේ මේ හැම කාරණාවක් ඔබ විසින්ම මට කියලා දෙන්න ඕනේ. එහෙමනම් පින්වත්නි දෙවුවා හම්බෙනවා මැඩියෙක්. කවුද හම්බෙන්නේ? ඔන්න කියනවා ස්වාමීනි මැඩියෙක්යි. සුමේධය ආයුධ වලින් සාරා
මැඩියන්ද ගොඩ ගන්නවා නැවත සාර නායි හාරන්න කියනවා. ආය හාරන්න යනවා. ඊට පස්සේ දිනත් මොකද හම්බෙන්නේ? දෙමල් සංඛ්‍යාවක් හම්බ වෙනවා. මොකද හම්බෙන්නේ? දෙමල් සංඛ්‍යාවක්. කියන ස්වාමීන් දෙමල් සංඛ්‍යාවක සුමේදය ආයුධ වලින් සාරා දෙමල් සංඛ්‍යාව විනාශ කරනවා. මොකද කියන්නේ? දෙමල් සංඛ්‍යාව විනාශ කරන්න කියනවා. නැවත සාරද ආය හාරන්න කියනවා. ඔන්න ආය හාරනවා පින්වත්නි. ඊට පස්සේ මොකද හම්බෙන්නේ? අලු පෙරහනක් හම්බ වෙනවා. මොකද හම්බෙන්නේ? අලු පෙරහනක්. කියනවා ස්වාමීනි අලු පෙරහනකයි. සුමේදය ආයුධ වලින් සාරා ඒද ගොඩ ගන්නවා. නැවත සාර. ඔන්න ආය හාරන්න කියනවා. ආය හාරන්න තිබුණා ඊට පස්සේ මොකද හම්බෙන්නේ? ඉබ්බෙක් හම්බ වෙනවා. මොකද හම්බෙන්නේ? ඉබ්බෙක්. කියනවා ස්වාමීනි ඉදිබු එකයි. සුමේදය ආයුධ වලින් සාරා ඉබ්බාට ගොඩ ගන්නවා. නැවත සාර. ඔන්න ආය හාරන්න කියනවා. ඊට පස්සේ පින්නත් හම්බ වෙනවා මස් කපන කැත්තක් සහ මස් ලොඟුවක්. මොකද හම්බෙන්නේ? මස් කපන කැත්තක් සහ මස් ලොඟුවක් හම්බ වෙනවා. කියනවා ස්වාමීනි මස් කපන කැත්තක් සහ මස් ලොඟුවකයි. සුමේදය එයද ආයුධ වලින් සාරා ගොඩ ගන්නවා. නැවත සාරද ආය හාරන්න කියනවා. ආය පින්නත් හාරන්නදී ඊට පස්සේ අන්න මස් පැදල්ලක් හම්බ වෙනවා. මොකද හම්බෙන්නේ? කියනවා ස්වාමීනි මස් පැදල්ලකයි. සුමේදය ආයුධ වලින් සාරා ඒද ගොඩ ගන්නවා. නැවත සාරද. ඔන්න දැන් පින්නත් අවසාන මොහොත. තුඹසේ ඉන්නේ කවුද පින්නත් නිශ්චිතවම? ඇහෙන්නේ නැහැ මට. බය වෙන්න එපා ලැජ්ජ වෙන්න කමක් නැහැ. තුඹසේ නිශ්චිතව ඉන්නේ ජීවත් වෙන්නේ සර්පේ. රස නාගරාජයෙක් ඉන්නවා. කියන ස්වාමීනි නාගරාජයෙක්යි. දැන් නාගයා පින්නත් ගොඩ ගන්න කියනවද? එහෙනම් මොකක්ද කියන්නේ? නාගයා නමස්කාර කරන්න කියනවා. ඔන්න ඔක තමයි වෙනදී ප්‍රකාශය. දැන් මේක ඔබට පින්නත් මේක තේරුණාද? මේ ප්‍රකාශය ඇත්තට තේරුණාද? තේරෙන්නේ නැහැ පින්නත්. දැන් ඔබට විතරක් මේ යෝග පින්නත් යමකු කුමාර කශ්‍යප භාවන තේරෙන්නේ නැහැ. එවෙලම බ්‍රහ්ම රාජයාම කියනවා. ඔබ විසින් බුදුන් වහන්සේ අභිභෝධ ගොස් මේ ප්‍රකාශය මෙහෙම ප්‍රකාශ කරගන්න. මේකේ විතරම කියන්න කියනවා. එසේ ප්‍රකාශ කර විට බුදුන් වහන්සේ යම් පිළිතුරක් ලබා දෙනවද? අන්න ඒක මනස දරා ගන්න කිව්වා. පිළිගන්න කිව්වා. දැන් වෙනත් ඇත්තටම මේ කතන්දරයක් වගේ වුණාට මේ ප්‍රකාශන වල තියෙන පිළිබඳව ඔබ පිළිබඳවද? නිර්වාණගාමී මාර්ගය. මොන මාර්ගයද? රහතන් වහන්සේ නමක් වෙනත්නි නිදෙන්නා වූ තිබෙනා වූ බාධක තමයි වෙනත්නි මෙන්න මේ අර්ථය ප්‍රකාශය තුළ තියෙන්නේ. හොඳයි. දැන් මේක පෞද්ගලික දෙපින්නත් කුමාර කශ්‍යප වහන්සේ බුදුන් වහන්සේ හැමෙන් වැඩම කරා. වඩ වන්දනා කළා කියන බුදුන් වහන්සේ පෙර දින රාත්‍රියේ මේව දෙයක් කෙනෙක් ආවා බණ ප්‍රකාශ කරන්න ප්‍රකාශය කරා. ඊයේ රැකියු ප්‍රකාශය ඒ විදිහම කිව්වා. එහෙම කියලා අහන බුදුන් වහන්සේගේ ප්‍රකාශයේ මමකට නොතේරෙන මට දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඔන්න පින්නත් ඒ කරුණේ ප්‍රශ්න වලින් අහනවා. දැන් එකටම පින්නත් කියනවාද මහාන මේ තුඹස රාත්‍රියේ දුන්දමයි. ඔන්න එකට අහනවා බුදුන් වහන්සේ මේ තුඹස කියන්නේ මොකක්ද අහනවා. මොකද්ද පළවෙනි ප්‍රශ්නය? තුඹස කියන්නේ මොකක්ද අහනවා. දෙවොන් අහනවා බුදුන් වහන්සේ මේ රාත්‍රියේ දුන්දාම කියන්නේ මොකක්ද අහනවා. මොකක්ද දෙවොන් වහන්සේ රාත්‍රියේ දුන්දාම කියන්නේ මොකක්ද අහනවා. දෙවොන් අහනවා දහවල් කාලේ ගිනි ගැනීම කියන්නේ මොකක්ද අහනවා. මොකක්ද දෙවොන් වහන්සේ දහවල් කාලේ ගිනි ගැනීම කියන්නේ මොකක්ද. ආයහනවා මෙතන බ්‍රාහ්මණ කියන්නේ කාටද? මොකක්ද අහන්නේ? බ්‍රාහ්මණ කියන්නේ කාටද? මෙතන සුමේධි කියන්නේ කාටද? මොකක්ද අහන්නේ? සුමේධි කියන්නේ කාටද? මෙතන ආයුධ කියන්නේ මොනවද? මෙතන සෑරීම කියන්නේ මොකක්ද? ඔන්න පින්නත් නියම ඇහුවා. ආයහනවා දගා හාරන්නේ පින්නත් වස්තු කිහිපයක් හම්බුණානේ. ඒකට හම්බුනේ මොකද්ද? දොරවුල. බුදුන් වහන්සේ මේ දොරවුලෙන් අදහස් කරන්නේ මොකක්ද? දෙවොන මොකක්ද හම්බුනේ පින්නත්නි? මැඩියෙක් හම්බුණා. බුදුන් වහන්සේ මේ මැඩියෙන් අදහස් කරන්නේ මොකක්ද? දෙවොන මොකක්ද හම්බුනේ? දෙමල් සංදිය. මතකයි නේද? හොඳයි. ඕක වෙනත් ඇත්තට මේ ගැඹුරු ධර්ම කාරණා ඔබ දැනගෙන ඉන්න ඕනේ විස්තරාත්මකව. එහෙමනම් මොනවා බුදුන් වහන්සේ මේ දෙමල් සංදියෙන් අදහස් කරන්නේ කුමක්ද? ඊට පස්සේ මොකද හම්බුනේ? අලු පෙරහරක්. මොකද හම්බුනේ පින්නත්නි? බුදුන් වහන්සේ මේ අලු පෙරහරක් අදහස් කරන්නේ මොකක්ද?
ඊට පස්සේ හම්බුනේ මොකද්ද? ඉබ්බෙක් හම්බුණා. බුදුන් වහන්සේ මේ ඉදිබුවක් අදහස් කරන්නේ මොකද්ද? ඊට පස්සේ හම්බුණා මස් කපල කැටලක් සහ මස් ලොඹුවක්. එයින් අදහස් කරන්නේ කුමක්ද? ඊට පස්සේ හම්බුණා මස් සදැල්ලක්. එයින් අදහස් කරන්නේ කුමක්ද? අවසානයේ නාගයා ඔවුන්ගෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔන්න පින්නදී ප්‍රශ්න ටික. දැන් තමයි අපේ සූත්‍රයේම ආරම්භයේ වෙනවා. අර කියපු හැම කරුණක් අපි දැන් විස්තරාත්මකව දැනගන්නවා. කම්මැලි නෑනේ. හැබැයි කම්මැලි වගේ. හොඳයි. එහෙමනම් මොනවද කියන්නේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? තුඹසි කියන්නේ මොකද්ද? මොකද කියන්නේ තුඹසි කියන්නේ? ඇහෙන්නේ නෑ මට. දන්නව නේද? තුඹසි කියන්නේ පින්වත්නි ශරීරයට. මොකද තුඹසි කියන්නේ එහෙමනම් ශරීරය. දැන් මේ රූපයේ අපි ශරීරය ගත්තාම හැදෙන්නේ තියෙන්නේ කොහොමද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මෙන්න මේ ප්‍රධාන ධාතු හතරෙන් පින්වත්නි හටගත්ත කැඩෙන වෙනෙන, වැහැරෙන, විනාශ වන, ගැළපෙන පින්වත් නේද? දින දින වියපත් කරන රූපය තමයි පින්වත්නි අපි මේ ශරීරය කියන්නේ. දැන් පින්වත්නි එහෙම ශරීරයක් තමයි ඔබට තියෙන්නේ මට තියෙන්නේ. අපි හැමෝටම මේ ශරීරය තමයි තියෙන්නේ. එහෙනම් දැන් පින්වත්නි ඔබ ශරීරයේ පින්වත්නි ඇලෙන්නද නැද්ද? අපි හැමෝම ගත්තා පස්සේ පින්වත් අපේ ශරීරයට ඇලී ගලී වාසය කරනවා. දැන් ඔබ පින්වත් ඔබේ ශරීරය රූපේ ලස්සන කරනවද නැද්ද? ෂේප් පවුඩර් දාලා මුදු මාල දාලා ඔබ ලස්සන කරනවද? දැන් ඔබට පින්වත් ඉන්නවා අපිට බෑ. අපිට එහෙම කරන්න බෑ. දැන් ඔබ පින්වත්නි මගුල ගෙදරකට ගියා. දාන ගෙදරකට ගියා. මල ගෙදරකට ගියා. කොහේ ගියාද ලස්සන වෙනවනේ. තියෙන හොඳම මාල ටික දානවා. හොඳම පර්ෆියුම් එක යූස් කරනවා. එහෙම නේද? දැන් එහෙම කරන්නේ ඇත්තටම ඔබට පින්නන්නේ ඔබව ලස්සන පේන්නද අනුන්ට පේන්නද? වැඩිපුරම පින්නන්නේ කරන්නේ මොකද? තමන් පේන කන්නඩියක් මේක ගන්න ඕන ඉස්සනේ. නේද පින්නන්නේ? වැඩිපුරම කරන්නේ අනුන්ට පේන්නයි. අපි ඒ අයට වඩා ඩිමාන්ඩ් කියලා පේනවා නේද? අපිට දෙයක් තියෙයි කියලා පෙන්වන්න අපි පින්නත් ලස්සන යනවා. දැන් මේ ලස්සන වීම ගත්තම පින්නත් ඇත්තටම බුදුන් වහන්සේ ඔබට ලස්සනට එපා කියලා කියනවාද? දැන් හොඳ උදාහරණයක් තමයි විශාඛ මහා උපාසිකා. විශාඛා කියන්නේ කවුද පින්නත් මේ ගෞතම බුදු සාසනයේ අග්‍රම ශායිකා දායකා උපාසිකා. එහෙමනම් මෑට පින්නත් තිබුණා ඒක විශේෂ ආභරණයක්. මොකක්ද ඒක? මහා මේඝලතා මේඝ පළඳනා. මේක පින්නත් කොච්චර වටිනවද? ඇහෙන්නේ අනව කෝටියක් රුපීස් වලින්ද? එහෙමනම් කහවණු පින්නන්නේ අද කාලේ වගේ නෙවෙයි. කහවණු පින්නත් බොහෝ සෙයින් ගන්න. අන්න ඒ පින්නත් කහවණු කෝටියක් වටිනා ඇඩ් තිබ්බ පළඳනාව. දැන් පින්නන්නේ මේ සෝවාන් අවුරුදු කීයේද? අවුරුදු 7. දවන මය විවාහ වෙලා. බණ ගෙදරදී මේක පැලඳුද නැද්ද? දාන ගෙදරදී පැලඳුවා. බුදුහාමුදුරුවෝ මම්මෙන්යන්දී පැලඳුවා. දැන් මේ වෙලාවේ පිළිබඳ බුදුහාම සමාන කරාද? අලින් පාප කලින් පාප කිව්වද? නෑ. නමුත් පිළිබඳ බුදුහාමසේ දන්නවා විශාඛා මේක පැලඳුවට ඇය අවබෝධයෙන් මේක පළඳින්නේ. ශරීරයේ වියපත්භාවය තේරුම්ගෙන පළඳින්නේ. දැන් ඔබ පිළිබඳ මොකද ඔබ පළඳින්නේ ඔබ? මුදුමාලේන වයසටම දැනෙන්න හරියට පළඳින්නේ. ඒක වහරකට තේරුම් ගිහලා තියෙන්නේ. තාම තේරුම් ගන්න ගමන් නේද? එතකොට ඉතින් ඒට ඇදී තමයි. ඔබ තේරුම් ගන්නකොට. නමුත් විනාඩි ප්‍රඥාවන්ත වෙන්න. දැන් මේ ශරීරයේ කියන දෙයට ඇලෙනවා අපි. මොන උදාහරණ කතාව කියලා අපිට බුදුන් වහන්සේ ජීවමාන කාලේ හිටියා සිරිමා කියලා අභිචාරිකාවියක්. කවුද? සිරිමා. ඔබ අහලා තිබෙන්නේ. මේ නිතර පින්නත්නි වාසය කරේ රජෝ සිටුවරු ගාව කවුරු 1000 2000 3000. ඔහොම යනකොට මේ පින්නත්නි දාන ආදී පින්කමුත් කරා. හාමුදුරුවෝ දාන දුන්නා. දවසක් පින්නත්නි පුදගෙන හාමුදුරුවෝ කඩන දානෙට. දැන් මේ සිරිමා කියලා පින්නත් නැත්නම් මේ ලස්සනයි. රූපේ ලස්සන කාන්තාව. අර හාමුදුරුවෝ පින්නත් මොකදුනේ? රූපේට ආශා කරා. දැන් හැමදාම අනාරාධිතව ගෙදරට වඩන දානෙට. දානවන්ත වඩින්නේ. එහෙනම් සිරිමාව බලන්න. මොම කාලයක් ගියා. ඔන්න පිනත් එකෙනෙහිම සිරිමාව පිනත් හදිසි රෝගයකින් මිය ගියා. මොකද මේ
අනිසෝගත් පිනත් උද්ගත වෙලා නැහැ මිය ගියා. ඕකාරංචි උනානර හාමුදුරුවෝ දැන් හාමුදුරුවෝ පිනත් මොකද කරන්නේ අඬන්න පටන් ගත්තා. අනේ මගේ සීමා ආයෙමට බලන්න යනකොට පිට අඬනවා. ඉතින් දැන් අද පිනත් වර්තමාන කෙනෙක් මේකත් මොකද කරන්නේ? පෙට්ටියක දාලා බලනවා. අවසානකට දෙන්න බලනවා. නමුත් ඒ කාලේ මොකද කරේ? රෙදි කඩින් මොතනවා අමුසෝනේ පිනත් ඉතිකරලා දානවා. දැන් සිරිමාඩත් තුල ලෝක තමයි උනේ. මොන විසිකරලා දාන්න කියන අමුසෝනේ. දැන් දවස් දෙක තුනක් ගත වෙලා සිරිමාගේ ශරීරයට අඳුර ගන්නත් බෑ. ඕඩසේ ගලලා සැරව ගලලා නම් දැන් කුණුවෙන් පවතින්නේ. බුදුන් වහන්සේලා ආරංචි වුණාර හාමුදුරුවෝ විස්තරේ. බුදුහාමුදුරුවෝ උපක්‍රමයක් කරා පෙන්වත්නි අර සිරිමාගේ මල්ලකට වැඩම කරා. ඒ විරෝණා හාමුදුරුවෝ කියන්නේ රජතුමාගේ බොහෝ පිරිසක් රැස්වන්න එතනට. බුදුන් වහන්සේ අහනවා පිරිසකින් මේ කවුරු හරි කෙනෙක් මේ දැන් මොහොතේදී සිරිමාව කවුරු දාහකට ගන්නවද ලැබුවා. කවුරු ගන්නවද? දැන් ඔබ පින එතන හිටන ඔබ ගන්නවද පින්නත් නේ? කවුරු තරගන්නේ නැහැ. ඔන්න අනුතරා කවුරු 500කට. ඒක ගන්නවද? ඒක නෑ. බැරිම දැන පින්නත් නොමිලරින් යන්න කිව්වා. ඒක ගන්නවද? එහෙනම් කල්පනා කරන්න පින්නත් නේ අන්න ඒ ශරීරයක් තමයි ඔබට තියෙන්නේ මට තියෙන්නේ. ඔය කවුරු ගන්න පස්සේ කොහොමද පින්නත් නේ? මිනිහ කියලා කියන්නේ අම්මා හෝ වේවා තාත්තා වේවා යාළුවා වේවා නේද පින්නත් සහෝදරයෝ මේ කවුරු මිනිහක් කියන්නේ මිනිහ කියලා. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? රූපේ ලස්සන කරන්න. ලස්සන විදිහට ජීවත් වෙන කාලේ සුන්දරව ජීවත් වෙන්න ඕන හැබැයි අවබෝධයෙන්. දැන් අපි පින්නත් වර්තමානයේ මිනිස්සු මොකද කරන්නේ? වයසන බව දන්නේ පින්නත් නේ උඩු විද විතරයි. යටි හිත දන්නේ නැහැ. නමුත් අපි ප්‍රඥාවන්ත වෙලා පින්නත් මේ දෙකම දැනගන්න ඕනේ. කොච්චර ලස්සන කරත් මේ රූපය යම් දවසක බියපත් වෙනවා කියලා. දැන් මොනවද අපිට තේරුණාද මේ තුලසිගය මොකද්ද කියලා? නිදිමත දෝ පින්වත බාන ආසන විට කම්මැලි කමක් දැනෙන වදෝ විටින් විට මෙලෙසින් සිදු කරනු පින්වත පැහැදීමෙන්ම සිට කියනුය සාදු ඔබේ දෙයතත් එක් කොට මදි මදි සද්දේ මාට නම් නැහැ ඇසෙන්නේ මෙතරම් පිරිස ඇති තැන ඇයි ලාත වෙන්නේ තුසිතය වෙතට ඔබේ හඬ රැව් පීලි දෙන්නේ නැවතත් ශබ්දයෙන් සාදුය පවසන්නේ ඉන්වත්නි යුද්ධෙත් කර කොස්රන් දානනේ නේද සාදු දැනති කට මොකටද දැන් මේ වෙලාවේ කට වෙනදි ක්ලොස් වුණාට අනේ 24 hours ඕවර් නේද on fire එවෙත් වගන්න බෑ පාස කමන්නේ මේක තුනට පස්සේ යාළුවෝ නේද නමුත් බණ ගන්නවට පස්සේ නිශ්ශබ්දයි කොහොමද පින්නත්නි දැන් ඔබට පින්නත් කතා කරන්නේ නිදිමත බව නැති වෙනවනේ ඔහි අහගෙන ඉතිපු නිින්ද යනවා නමුත් ඔබ කතා කරද්දී මොකද වෙන්නේ නිදිමත බව පින්නත්නි අහකට යනවා හොඳයි එහෙමනම් ඔන්න තුඹස දෙවොන පින්නත් යන ප්‍රශ්නේ මොකද්ද බුදුන් වහන්සේ රාත්‍රියේදී දුන් දෙමින් ගැන මොකක්ද අහන්නේ ඒකම සම්බන්ධයෙන් නෙත් එක දහවල් කාලේ ගිනි ගැනීම කියන්නේ මොකද පින්නත් මේ ඇත්තටම මෙතනින් අදහස් කරන්න කොහොමද පිළිබඳවද ඒ කියන්නේ දැන් පින්වත්නි ව්‍යාපාර කරන කෙනෙක් යනකොට මොන රස්සාවක් කරනවා මුළු දවසම වැඩ කරලා රැට ගෙදර ඉන්නේ මොන හැන්දෑව ගෙදර එනවා ඇවිල්ලා පින්වත් දැන් නිදාගෙන ඇඳගෙන වරයි ඇඳට ගියාම ඔක්කොම අමතක වෙනවද නැහැ ඒ කෙනා නිදාගෙන ඉන්න මොකද කරන්නේ
මා විසින් හෙට කරන්න කල්පනා කරනවා පින්නාත්නි. රැකියාව වේවා හෙට මා විසින් කල්පනා කරනවද නැද්ද? අන්න පින්නාත්නි මොනවා දැන් දුම් දානවා. දැන් දවල් වලට පස්සේ මොකද වෙන්නේ පින්නාත්නි? දැන් හිතපු දේවල් කරන්න වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? එහෙමනම් ගිනි ගන්නවා. ඔක රැකියාවක් කරන්න ඕනේ නැහැ. නමුත් මම දැන් සමහර උපාසකම් වල පින්නාත්නි රත්නම් බඩු තියනවානේ. ගෙදර හංගලා තියෙන්නේ. දැන් සමහර උපාසකම් නිදාගන්න ගියන් පස්සේ දැන් ප්ලෑන් කරනවා. මම මුණ්ඩ හොරා ළමයින්ට ලේලිට දරුවට ඔක්කොම හොරා කොහොමද මේක ආරක්ෂා කරගන්නේ? දැන් පින්නත් දැන් කොහොම හැදුවාට පස්සේ කන්න බොන්න ලැබෙනවද? දැන් මෙතනදී උපාසකම් ඉතින් ඇති. තමන් කියලා කියන්නේ නෑනේ. නේද? තමන් තමයි තමන්ගේ හැටි දන්නේ. කොහොම වුණත් එහෙම වුණාට පස්සේ පින්නත් කන්න බොන්න ලැබෙනවද? නෑ. දැන් යම් හිතනවා මුම්මා වැඩේ පොඩි කන්නේ මේ ටික කල්පනා කරනවා පින්නත්. කොහොම ඉන්නකොටම රෑ කල්පනා කරනවා කොහොමද ආරක්ෂා කරගන්නේ? දැන් රෑ දුම් ගන්නවා. දවල්ට පින්නත් මොකද කරන්නේ? පොට්ස් චේන්ජ් කරනවා. දැන් අද පින්නත් කබඩ් එකේ නම් තියෙන්නේ හෙට ලාචුයි. අද පින්නත් මෙට්ටි පාරන හෙට කොට්ටි පාරේ. ඊළඟ පින්නත් පුදුම ගේනවා ගහන්නේ මේ ටික ආරක්ෂා කරගන්න. දැන් මොහොත පිනකොට ළමයි කාමරස් ගන්නනෝනේ. හා යන්න ඕනේ කියලා නවත්තනවා. මට පුළුවන් කියලා. ඒ අස්කරට හම්බෙන්නනේ පින්නත් අතු ගා ගන්නත් බෑ. හැබැයි කියලා මට පුළුවන් කියලා. නේද පින්නත් එහෙම ඉන්නවා. නමුත් කොහොමද ඔබ කල්පනා කරගන්න ඔය ගිහි ජීවිතය කියන්නේ පින්නත් සම්පෝදෝයන් කරවාසෝ. ගිහි ජීවිතේ පුරාම තියෙන දුකයි. මරණකම පින්නත් තියෙන්නේ දුක තමයි. එහෙනම් මොකද දැන් රාත්‍රියේ දුම් දැරීම කියන්නේ මොකද පින්නත්? දවල් කාලේ ප්‍රතිමරණ සිටීමයි. දවල් පින්නත් ගිහිනවා කියන්නේ රැකිතපු දේවල් කරන්න ගියාට පස්සේ. පැහැදිලිද හැමෝටම? ඔබට පින්නත් පැහැදිලි නම් අහන්න පුළුවන්. මේක ධර්ම සාකච්ඡාවන්නේ. ගැටලුවක් කියන විමසන්න පින්නත් සාකච්ඡා කරනවා. ඔන්න ආයත ගන්නවා බුදුන් වහන්සේ මෙතන බ්‍රාහ්මණිකේ කාටද අහන්නේ? මොකද පින්නත් අහන්නේ? බ්‍රාහ්මණිකේ කාටද පින්නත් මෙතන? බුදුන් වහන්සේට. බ්‍රාහ්මණිකේ කාටද? බුදුහාමුදුරන්ට. ආයතන සුමේධිකේ කාටද අහන්නේ? මොකද අහන්නේ? සුමේධිකේ කාටද පින්නත් මෙතන? සුමේධ කියන්නේ ශෛක්ෂ පුද්ගලයා. මොන පුද්ගලයාද? ශෛක්ෂ පුද්ගලයා. ශෛක්ෂ පුද්ගලයා කියන්නේ කවුද? ආයෙත් පින්නත් මෙහෙම කෙනෙක් ගැන. උපාසකම් ළඟ තියෙද? පින්නත් ශෛක්ෂ පුද්ගලයා කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී. රහත් වෙලා නැහැ. හැබැයි මේ තුන් ඵලයක ඉන්නවා. එක සෝවාන් වෙන්නත් පුළුවන්, එක පින්නත් සකදාගාමී වෙන්නත් පුළුවන්, එක අනාගාමී වෙන්නත් පුළුවන්. හැබැයි රහත් නොවිච්ච කෙනා. දැන් උනල පින්නත් හැමෝටම මේ මගේ කියන මෑට් පුරාව කරනවා. සයික්ලෙන් කවුද කියලා. ඔන්න ආයෙත් බුදුන් වහන්සේ මෙතන ආහාරයෙන් මොනවද මොකද අහන්නේ? මොනද පින්නත් ඥානද කියන්නේ? හැටි පොළුද? තුවක්කුද? දැන් අපි ආයෙත් කියන්නේ ඒවටනේ. මොකද මෙතන පින්නත් ඥානද කියන්නේ මොනවද? ඇහෙන්නේ නැහැ මට. හයියෙන් උත්තර දෙන්න වැරදුනට කමක් නැහැ පින්නත් නේ. මෙතන පින්නත් ආයුධ කියන්නේ ප්‍රඥාවටයි. මොකටද? ප්‍රඥාවටයි. සෑරීම කියන්නේ මොකටද එහෙමනම්? දැන් පුළුවන් කියන්න. සෑරීම කියන්නේ වීර්යයට පින්නත් මොකටද? දැන් මෙතන වෙන්නේ මෙහෙම පින්නත් නේ. දැන් බ්‍රාහ්මණ බුදුන් වහන්සේට බුදුන් වහන්සේ උපදෙස් දෙනවා මෙහෙම. අර සුමේධ පුත්සයිසි පුද්ගලයා ප්‍රඥාව නැති ආයුධ අරගන්නවා. සෑරට වීර්යයෙන් පින්නත් මොකද හාරන්න යන්නේ? තුඹසහාරන් යනවා. ඔය හාරන් නැති තමයි අර පින්නත් එක එක වස්තු ටික හම්බුනේ. හොඳයි. එකටම පින්නත් මොකද හම්බුනේ? එන්නේ. දොරගුලා. මොකද පින්නත් දොරගුලා කියන්නේ ගෙදර දොරද? එහෙම මොකක්ද දොරගුලා කියන්නේ? මෙතන අදහස් කරන්නේ මොකද්ද? සාමහාරු බාන ආසති පැහැදී මින් ඔන්න එන මුදු දොසං පෙනෙනවා මෙහිදී අන්න ආරහාමිනේ
දී කිරණවක් කොනේ අන්න ඔක්කොම කිරපු නිදි මල්ලට දාගන්න. දැන් උපාසකමල වෙනාති බණහන් එනකොට පොලේ යන වගේ නෙන්නේ මල්ලුක තුස්සගෙන එන්නේ. මොකද දෙයින් කිරිනිදි දාගන්න ලැබෙන්නේ. දැන් බණහන් ආවට පස්සේ නිදිමත එනවා තමයි. දැන් ඕක දුක නෙවෙයි පින්නත් මේව නේද? hina යන දේවල් නෙවෙයි. එහෙම තියනකි උපාසකමල නිදි නැහැ. නමුත් මේව පින්නත් මොකද අවශ්‍ය වෙන නිර්වාණය පිණිසයි. නිවන් මාර්ගය පින්නත් හරිය ගැඹුරුයි මේ ධර්මය. මීට වඩා ගැඹුරු කරුණු තියෙනවා. ඉතින් පින්නත් ඒව හරිය නිදිමත එන්න පුළුවන්. නමුත් ප්‍රඥාවන්ත වෙන්නේ මේව තමයි කරන්නේ ගැඹුරු කාර්ක දේවල්. සසරෙන් කොමුදවන්නේ පින්නත් මේවයි. වෙන කිසිම දෙයකට බැහැ පින්නත් උගුනේ සසර දුකින් මුදවන්න. එහෙමනම් අන්නේ ප්‍රඥාවෙන් අහන්න පුරුදු වෙන්න. එහෙමනම් පින්නත් දොරවල කියේ මොකද? අවිද්‍යාවටයි. මොකද දොරවල කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද පින්නත්? ඇහෙන්නේ නැහැ මට. නොදැනීම. මොකක්ද නොදැනීමද? චතුරාර්ය සත්‍ය ආරණ සම්බදරින් කියන තත් අවිද්‍යාව කියන්නේ. බුදුන් දේශනා කරන සූත්‍රයක් වෙනාත්නි සංයුක්ත නිකායේ දසක නිපාතේ අමුත නිකායේ වෙන දසක නිපාතේ අංග වර්ගයේ තියෙනවා අවිජ්ජා කියලා සූත්‍රයක්. මොන සූත්‍රයේද? අවිජ්ජා සූත්‍රය. එහි වදාරනවා පින්නාති මේ ලෝක පතයන් දෙකක් තියෙනවා. මේ අවිද්‍යාවේ පතය සහ විද්‍යාවේ පතය. අවිද්‍යාව කියන්නේ ගත්තට පස්සේ පින්නාති හරි භයානක දෙයක්. අවිද්‍යාව නිසා පංච නීවරණ උපදිනවා. පංච නීවරණ නිසා ත්‍රිවි දුෂ්චරිත උපදිනවා. ත්‍රිවි දුෂ්චරිත නිසා පින්නාති පංචේන්ද්‍රිය අසංවර වෙනවා. පංචේන්ද්‍රිය අසංවර වුණොත් පින්නාති මොකද වෙන්නේ? අසති අසම්පජාන්‍ය ඇති වෙනවා. අසති අසම්පජාන්‍ය ඇති වුණොත් පින්නාති අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ පින්නාති මොකක් නිසාද? අශ්‍රද්ධාව නිසා. අශ්‍රද්ධාව ඇති වෙන්නේ අසත් ධර්මයේ නිසා. අසත් ධර්මයේ ඉන්නේ අසත්පුරුෂයෝ නිසා. දැන් මේ පින්නත් විශේෂණ අපේ කාලය නෙමෙයි. මේ හැම කරුණක්ම ගැඹුරුයි. එහෙමනම් මොන පින්නත් අවිද්‍යාව කියන්නේ ඔබ තමයි. නොදැනීම. දැන් ඔබ පින්නත් බුදුන් දේශනා කරන මෙහෙම සූත්‍රයක් තියෙනවා පින්නත් සයුත්නිකයි පුද්ගල කියලා සූත්‍රයක්. මොන සූත්‍රයේද? පුද්ගල සූත්‍රය. මේ ලෝකයේ පින්නත් පුද්ගල වර්ග හතරක් ඉන්නවා. පුද්ගල වර්ග කීයද? හතරයි. එක්කෙනෙක් අවිද්‍යාවෙන් විද්‍යාවට යන අය. මොන කෙනාද පින්නත්? අවිද්‍යාවෙන් විද්‍යාවට යන. කෙනෙක් පින්නත් අවිද්‍යාවෙන් අවිද්‍යාවටම යනවා. තව කෙනෙක් ඉන්නවා විද්‍යාවෙන් අවිද්‍යාවට එන අය. තව කෙනෙක් ඉන්නවා විද්‍යාවෙන් විද්‍යාවට යන අය. දැන් ඔය අතර පින්නත් ඔබ කවුද? විද්‍යාවෙන් විද්‍යාවට යන අයද? එහෙනම් බලන්න ඕනේ නේද? අපි හැමෝම පින්නත් අවිද්‍යාවෙන් විද්‍යාවට යන අය. මේ බණහන්නේ එකනේ. බණහන්නේ දණනෙන්නත් ඒකටයි. ඔබත් ඉන්න අවිද්‍යාව මමත් ඉන්න අවිද්‍යාවෙන්. නමුත් අපි පින්නත් මේ වෙරවිලේ දරන්නේ මේ බණහලා ඒ අවිද්‍යාවෙන් විද්‍යාවට යනවා. දැන් මේ විද්‍යාවට යනවා ගැන පින්නත් බණහන විද්‍යාවට එනවද? දැන් මේ පාසවන කොච්චර බණහන් නැද්ද? එහෙනම් විද්‍යාවේ ඉන්නේ එච්චර බණහල ඉන්නවා. බණ අහකට පින්නත් විද්‍යාවට එන්නේ නැහැ. ඒ අහනකට පිළිපදින්න ඕනේ. ඒ ධර්ම කාරණා මැරින් ප්‍රගුණ කරන්න ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. අන්න එහෙමයි විද්‍යාවට එන්නේ. දිනක් පිනක් වික්ෂණව කහන බුදුන් වහන්සේගේ බුදුන් වහන්සේ මේ ලෝකේ ඉර නිසා සන නිසා කරු නිසා ලෝකේ පිනක් දැන් එළිය වෙන්න තියෙනවනේ නේද? ලෝකයේ ආලෝකමත් වෙලා තියෙන්නේ ඉර සඳු තාරකා නිසා. යම් විටක මේ තුනම නැති වුණොත් මේ ලෝකේ පිනක් අනන්තකාරයෙන් පෙරෙනවා. අන්න ඒ අන්ධකාරයට වඩා අන්ධකාරය තියේදානවා. තියේද නැද්ද පින්නත් මොකද අන්ධකාරය? අවිද්‍යා අන්ධකාරය. යන පින්නත් දැන් අපිට මේ එළිය කරනට හිත ඇතුළ පින්නත් මහා ඝන අන්ධකාරයක ඉන්නේ. මම්මාවක් සොයාගෙන බැරුව. එහෙමනම් මේ ධර්මයේ තමයි පින්නත් අපේ ආලෝකය. ඒ ආලෝකයේ පින්නත් පත් වෙන්න වැඩි වෙන්න අපි අවිද්‍යාවෙන් එහෙමනම් නිදෙනවා. ඒ නිසා කියන්නේ බණහන් ආවට පස්සේ නිදිමත නැතුව හැමදේම බණහන්න කියලා. දැන් බණහන් ආවට පස්සේ පින්නත් සමහර පිරිස ඉන්නවා. සාමාන්‍ය වඩිනකම් බලාගෙන ඉන්න. සමහර පිරිස ඉන්නවා පන්සිල් ගන්න බලාගෙන ඉන්නවා. සමහර ඉන්න ඔය අතරේ මාතෘකාව කියන එකත් බලාගෙන ඉන්නේ.
මාතෘකාව සෙට් නම් බණහනට ස්ලීපින් තමයි. ඒකට වෙන තමන්ට මාතෘකාව ගැලපෙනවා නම් ඕන නැහැලා අන්තිම අහගෙන ඉන්නවා. කම්මැලි තුල පිනන්නේ එක්ක නිදි එක නැගිටලා යනවා. නමුත් මේ හැමදාම කරුණාක පිනන්නේ ඔබට කම්මැලි වුණාට දවසක ඔබට පිනන්නේ නිවන් දකින්න උපයෝගී වෙනවාම තමයි. දැන් ඔබට පිනන්නේ බලන්න ඔබ සින්දියන්නේ නිදිය දැයි පිනනවා. වයස නිසාද? දැන් බලන්න දෙනකොට පිනන්නේ නින්දයන් හේතුවක්. දැන් අද පිනන්නට බලන්න විශ්වාස කරලා තිබුණා. පාසල් මොන නිදිද? ඒ විදිහට තමයි බලන්න තියෙන්නේ නේද? ඊළඟට ඇඳගම් නටනවා. ඉන්නේ පිනන්නේ වයස කියලා බලන්නේ නැහැ. එතකොට මේක වෙන්නේ පිනන්නේ මෙහෙමයි. දැන් කෙලෙස් නැති මායාව කැමති පිනන්නේ ඔබ තව සසරේ දුවනට නතර වෙනවා. මේ සසරේ දුවන එක. තව දුවනට කැමති. දැන් බලහන කෙනෙක් මොකද කරන්නේ? ඒ සසර දුවන ගමන පිනදී බ්‍රේක් කරන එකයි. නමුත් ඒ සංවේදන බලක පිනදී මොකද වෙන්නේ? ඇස් කරනාස්දී ශරීර පංචේන්ද්‍රිය පිනදී පින වෙනවා. ඒ තුල කෙලෙස් වැඩෙනවා. එහෙමනම් මාය පිනදී බල බණහන් ආවට පස්සේ නිදිමත ගේනවා. කම්මැලිකම ගේනවා. ඒකට දුෂ්ප්‍රඥාව වෙනවා. නිදිමත අපුම නිදා ගන්නවා. කම්මැලිකම විලකෙට කම්මැලි ඔන්නේ ඉන්නවා. නමුත් ප්‍රඥාවන්තයන් පද කරන්නේ දන්නවා. මේවා මාය කුකුල් බවට. ඔවුන් මොකද කරන්නේ? තව තවත් උසුලොක් වෙනාත්නි වෙන වීර්යයෙන් බණහනවා. අන්න එහෙම කෙනෙක් වෙනවා ඔබත් වෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් දැන් දොරවලගේ අවිද්‍යාව කිව්වේ නොදැනීමට. තුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගය. පැහැදිලි හැමෝටම? පැහැදිලි. දෙවුන මොකද පින්නත් යන්නේ? මොකද හම්බුනේ දෙවුන? ඇහෙන්නේ මැඩියෙක් හම්බුනා. පිම්මන වර්ගයේ මැඩියෙක්. මැඩියෙක් විතර දහස් කරනවා පිළිබඳවද? පැන යන්නේ නේද? එහෙමනම් මෙතන කියන්නේ පින්නත් මොකදද? ද්වේෂය ගැන. මොකක් පිළිබඳවද? ද්වේෂය. ද්වේෂය කියන්නේ පින්නත් මොකද අපි තරහවට ක්‍රෝධයට. දැන් ඔබට පින තරහ යනවද නැද්ද? ඔබට පින ජීවිත වෙනකොට මිනිසුන් හයින් එකයි ඉන්නකොට යම් කාලෙක තරහ යනවා. දැන් අපිට පුරු වෙන්නේ මොන්ටිසෝරියෙන් පටන් ගත්තා පස්සේ පින්නන්නේ ඉස්කෝලේ විශ්වවිද්‍යාලය මේ වයසේ හැම වෙලෙම බලන්න බෑ ඉක්මනට තරහ ගන්න නේද? අපේ ඉතින් ඇලිය කෙනෙක් වදින්න බෑ. ගල ගන්න. එහෙම නෙවෙයි ප්‍රතිචාරය කොහොමද පුළුවන්ද? ඇලිය වදින්න බෑ. අපේ ඉතින් පොඩි වෙලාවකට ගන්න බෑ. අපිට ඉක්මනට තරහ යනවා. එහෙම නෙවෙයි. දැන් අපිට හිතුණාට සමහර අය ඉන්නනේ අපලුන්ගේ තරහ ගන්නනේ. සමහර ඉන්නවා පොඩි කලවු වෙන පිළිඳනට මෛත්‍රී කරන්නයි. දැන් අපිට ලේසි කෙනෙක්ට මෛත්‍රී කරන්න බෑ. අහමයි ලේසි කෙනෙක්ට ක්‍රෝධ කරන්න බෑ. එතන මෙතන මොකටද මෛත්‍රී කරන්නේ? දැන් ඔය කොටස හරියට ඔබ කවුද? පළවෙනි වෙන්නේ අයද? අපි හැමෝම පළවෙනි අය කියනවා ඉක්මනට තරහ යනවා. දැන් මේ ක්‍රෝධය ගත්තාම අපි උගලන්ට විකෘති කරනවා මේ ක්‍රෝධය කියන දේ. දිනක්ම දෙවිනන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසිකේ විභංග වර්ගයේ චුල්ලකම් විභංග සූත්‍රය. දැන් මේ තියෙන දේශනා කරන්න ඔබට කරන්නේ ගෙදර හොයන්න පුළුවන් මේවා. අහවල් සූත්‍රේ මෙහෙම තිබුණා කියලා. එතකොට පින්නත් නේද ඔබට තව මේ ධර්මය හොඳින් අවබෝධ කරගන්න පහසුවක් තියෙනවා. එහෙමනම් ඔය චුල්ලකම් සූත්‍රය සුභ මාර්ග කියන බුදුන් වහන්සේගෙන් බුදුන් වහන්සේ මේ ලෝක සමහර සත්‍යෝ ඉන්නවා හරි ලස්සනයි. පැහැපත්. සමහර පිරිස ඉන්නවල අතර දුර්වර්ණයක් ඉන්නවා තව ලස්සනයි. හේතුව මොකක්ද දන්නවද? බුදුන් වහන්සේ දේශනා කරන මානවකය මේ ලෝකේ යන්නේ නිතර අනිපාට වෛර කරනවා නම්, ක්‍රෝධ කරනවා නම්, ද්වේෂ කරනවා නම් අන්නෝ මරණ පස්සේ වෙනත් දුගතිගාමී. එහෙම නොවේ මිනිස්සෙක් නෝත් අන්නෝ තමයි පිනන්නේ දුර්වර්ණව ඉපදෙන්නේ. අවලස්සන ඉපදෙන්නේ. ආයතන කරන මෙහෙම. එමෙන්න මානවකයේ මේ ලෝකේ යමෙකු අනෙකාට නිතර මෛත්‍රී කරයිද, මෙත් වඩයිද, අනුහු පිළිඳි බලන්න සුගතිගාමී වෙනවා. එසේ තමයි මිනිස්සෙක් වුණත් අනුහු තමයි පිළිඳන්නේ ලස්සනට පැහැපත් වෙන්නේ. දැන් වර්තමාන උපාසකම්මලා රූප ලස්සන කරගන්න කොච්චරනම් දේවල් කරනවද නේද? කී දාමක් වේදන් කරනවද? හොඳම දේ තමයි ළඟට මෛත්‍රී කරන එක. සංගීත පිටුවේ හිතත් ලස්සනයි, රුවත් ලස්සනයි. එහෙම නෙවෙයි පින්නත්නි? එහෙම තමයි. මෙතනින් අංශ බොහෝම තියෙනවා පින්නත්නි. සුඛං සුපති, සුඛං පටිපුඤ්ජති,
පාපකන්සිනාන පස්සති නෙති පින්නත්නි මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති ආදී පින්නත්නි මේ ක්‍රියෙන් කියන මම ආශ්චර්ය මැදියා ලේසි නෑ පුරුමොත් පින්නත්නි අපේ දෙලොව සූපත් කරන මේ ක්‍රියෙන් කියන දේ හිතේ පින්නත් හරි සහැල්ලුවක් ගන්නවා එහෙමනම් මොන දැන් ශෛක්ෂ බුද්ධ ආරණ්‍යයන් මැඩියව හම්බුණා ඔහු මොකද කරන්නේ ආයුධයෙන් මාරලා ගාන මැඩියව තමයි පාරේ එළියෙන් දිනවා මොන ආය හාරන්න යනවා ඊට පස්සේ මොකද පින්නත්නි හම්බුනේ දෙමන් සංදිය කියන්නේ විචිකිච්ඡාවටයි. මොකද දෙමන් සංදිය කියන්නේ විචිකිච්ඡාව කියන්නේ මොකද? සැකයට. තුරුණුවනේ පවර්ණව සැකය. බුදුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි. දැන් පිටකට වර්තමානයේ ගත්තන් පස්සේ මිනිස්සු ධර්මනේ හොයන්නේ. බුදුන් වහන්සේ ගැන. බුදුන් වහන්සේ කොහෙද ඉපදුනේ? ලංකාවේදී ඉපදුනේ ඉන්දියාවට කොහොමද පින්නන්නේ? ඒ විතරක් නෙවෙයි ඉපදුනා පස්සේ නෙළුමාම තමයි ගියේ කොහොමද? නැති පින්නන්නේ. ඉපදුනාම කතා කරේ කොහොමද කල්පනා කරන්නේ? නමුත් ඔබ කල්පනා කරන්නේ මෙහෙම පින්නන්නේ. දැන් උදාහරණයක් අඹ ගහ මම පින්නන්නේ. අඹ ගහක ඔබට නිම්මන පින්නන්නේ වටිනාම දේ මොකද්ද? අන්න සමහර අඹ කොළු පින්නන්නේ. අඹ කොළක් කරනවද? අඹ විදියටම පින්නන්න අපිට හම් වෙන වටිනාම දේ. කුසගිරනම අපිට අපිට පැනනවා. අපි කැමති එක. දැන් අඹ ගෙඩිය පින්නත් කොහෙද හැදෙන්නේ? අඹ ගහේ. අඹ ගහ හැදෙන්නේ කොහෙද? කරකශ පොළවේ. පොළොව පැනනවාද? නෑ. කාලා බලන්න නැතුවද නේද පින්නත්? පොළොව පැනෙන්නේ නැහැ. ගහේ මුල් පැනනවාද? මුල් පැනනවත් නෑ. ගහේ අරමුණ පැනනවාද? පැනනවත් නෑ. ගහේ පොතු පැනනවාද? ගහේ පොළ පැනනවාද? මුකුත්ම පැනනව නෑ. පැණිරහම ගෙඩිය විතරයි. දැන් ඔබ කවදාවත් හොයදීද අඹ ගෙඩිය පැණිරහුනේ කොහොමද කියලා? කෑම මිසකට අදනකම් හොයදීද? හොයන්නේ නැති වෙනස් නේද? අපි කන කල්පවත් වෙනස් දාන්න ගන්න බැරි නම් මේ ලෝකේ ඉතික් මිතික් කාරණු ආචාර විශ්ව පුදුලපත් බුදුන් වහන්සේ. ඉතින් බුදුන් වහන්සේලාට වල පුළුවන්ද අපිට බෑ පින්නත් නිමා කරන්න. බුදුන් වහන්සේ කියන අනන්ත අප්‍රමාණයි. සමහරවිට බුදුන් වහන්සේ නමකට ගමනයි පින්නන්නේ. ඉතින් බුදුන් වහන්සේ කියන ඒකාත්මකයේ බුද්ධාන්තරය කල්ප ගන්න පාරමිතා බලයක් පින්නන්නේ. ඒ නිසා ප්‍රථමයෙන්ම බුදුන් වහන්සේ කියන පවත්නවසකේ අපි දුරු කරන්න ඕනේ. දෙවනුව අද වර්තමානයේ පින්නන්නේ සමහර ධර්මයේ කියන පින්නන්නේ අමුතු චෝදනා නගනවා. මේ ධර්මයේ සත්‍යයිද නිර්මලව හොයනට පින්නන්නේ ඒක තේරෙන්නේ ධර්ම හැසෙන කෙනාටමයි. එවනම් පින්නන්නේ ධම්ම කියන පවත්නවසකේ අපි දුරු කරන්න. කොහොම සංග්‍රහණිය එවනම් මේ සංග්‍රහණය කියන පවත්නවසකේ අපි දුරු කරන්න ඕනේ. ඔන්න එහෙමනම් දැන් වෙනත් විචිකිච්ඡාව කියන මොකද අපි දෙමළ සංදියට. ඔන්න ශෛක්ෂික බුද්ධ මාර්ගන දෙමළ සංදිය මම වෙනවා. ඔහු පිළිබඳව මොකද කරන්නේ? ආයුධ වලින් සහ දෙමළ සංදිය විනාශ කරනවා. මෙතරම් වේලා ආදමම බාන දේශන වාට රිදෙනවා පින්වතුනි උගුරක් මෙතන් සිට නොමැතිද දෙන්නේ ගිලන් පාස මේ මාට පින් අත් වෙනවා දෙනු පින්වත ගිලන් පාස එනමුදු ආසනු මේ කරුණත් මෙතැන් සිට තේනම් බොන්න බැහැ පින්වතු නේ මට තේ බිව්වොතින් කලු වෙනවා නිරන්තර මයිලෝ එකක් තිබුණොත් නම් ගොඩම ගොඩ හොඳයි. දැන් පිටත් මේ කවි කියන්නේ මම ඊළඟට ඕනේ වෙලාද? එහෙනම් දැන් ඔබගේ පිටත් මූඩ් එක වෙනස් වෙද්දි මම ඒක මූඩ් ෆික්ස් කරන්න ඕනේ.
නේද? දැන් මහන්සිලා අපි වඩාගන්නේ පින්නත් නේ. ඔබට ධර්මයේ දේශනා කරන්න. අපේ වගකීම තමයි ඔබ අපේ ලෝකගතනේ පින්නත් නේ. බණ දෙන්නවත් එනවා. කම්මැලිකම එනවා. මගේ වගකීම වෙන්නේ කොහොමද පින්නත් නේ? කොහොම හරි මේ ධර්මය අපිට ප්‍රත්‍යක්ෂ කරන්න එකයි. එහෙමනම් ඒකට තමයි පින්නත් මම මේ කවි කියන්නේ. ඔබෝනේ මරණ මම කවි කියන්නේ නැහැ. හොඳයි. එහෙමනම් ඔන්න පින්නත් නේද අපි කතා කරේ දෙමළ සංධිය ගැන. ඊළඟට මොකද හම්බෙන්නේ? අලු පෙරහරක්. මොකද හම්බුනේ? අලු පෙරහරෙන් කියන්නේ මොකක්ද? පංච නීවරණ ගැන මොනවද පින්නත් පංච නීවරණ. පංච නීවරණ මොනවද නම් පිළිවෙලට මේ පහම කියන්න ඕනේ. හයිනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුද සහ විචිකිච්ඡා මොනවද? පිළිවෙලේ කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? කාමයන් කෙරෙහි පවත්වන බැරි ලෝලීත්‍ය ආශාවභාවය. මොන කාමච්ඡන්දය? දෙක ව්‍යාපාරය තරහව වෙනවා. දැන් කතා කරේ නිතරත් ඔබවන්වද ව්‍යාපාරය කියන්නේ. ඊට පස්සේ පින්නත්නි තීන මිද්දේ කියන්නේ මොකටද? නිදිමත බව, කම්මැලි බව. දැන් මේ නිදිමත බව කියන දේ ගත්තම හැමෝටම තියෙන දේ පින්නත්නි බණහන් විතර කියව නෙමෙයි. ළමයි ඉස්කෝලේ කරනකොට දැන් ළමයි ටීවී බල බල ඉන්නවා. අම්මා කියන පුතේ ටීවී වල පාඩම් කරන්න කියලා. මොකද කියන්නේ? අනේ අපි දැන් නම් නිදිමතයි ටිකක් නිදිමත පාඩම් කරන්න කියනවා. දැන් ඔය කියන වෙලාවේ ෆෝන් එක දුන්නොත් ඔබන්න එපා කියනද? අම්මලා දන්නවනේ තමයි කියන්නේ. ඒතර එපා කියන්නේ නැහැ. එහෙමනම් දැන් නිදිමත කියන්නේ අපි හැමෝටම වෙන දෙයක් නේ. හොඳ උදාහරණයක් කියනකොට ප්‍රැක්ටිකල් කියනවා මේ කාරණා. මම කියන්නේ පචලායන සූත්‍රයක. පචලායන සූත්‍රය. දේශනා කරන්නේ කාටද? මුගලන් හාමුදුරුවෝ. කාට දේශනා කරන්නේ? මේක වෙන්නේ පිටද මුගලන් හාමුදුරුවෝ පැවිදි වෙලා දෙන 7 කින් රහත් වෙන්නේ. මේ කන්න වෙන්නේ අන්න අර දින 7 ඇතුළත දවසක. එදා උන්වහන්සේ වැඩ සිටියේ කාලසිලාවනේ ආශ්‍රයවල වැඩ ඉන්නවා. බුදුන් වහන්සේ මොකදින් බලන මාගේ පුත්‍ර මුගලන් මේ මොහොතේ කොහෙද මොකද කරන්න බලනවා. ඔන්න දකිනවා පෙරත් මුගලන් හාමුදුරුවෝ අසවල් ස්ථානයේ උන්වහන්සේ වැඩ ඉන්නවා. ඇත්තටම වෙනත් මුගලන් හාමුදුරුවෝ ඒකට වාසිය මොකද කරගෙන හිටියේ? භාවනා කරගෙන හිටියේ. හොඳ භාවනා. නිදි කිරිකේ හිටියේ පින්නත්නි. එහෙට වැඩෙනවා මෙහෙට වැඩෙනවා. හත්ගද්ද නැහැනේ. බුදුමහසක දැකලා ඔන වඩන ඉර්ධියේ. වැඩම කරලා නිදිමත එද්දි කලියුතු පින්නත්නි ප්‍රායෝගික අපන 4ක් උගන්වනවා. පළවෙනි එක සක්මන් කරනවා. මොකද්ද? දැන් අපි නිදිමත කරන ඇවිල්ලා බලන්න නිදිමත නැති වෙනවා. දෙවෙනි එක ජලයෙන් පිනත් මූණ මොදරන එක. ඒ කොහොමද අපි දන්නවද කියලා නිදිමත යන වතුර කියන චක්මන් නිදිමත නැති වෙනවා. තුන්වෙනි එක කියන්නේ ආලෝකසන මෙනෙහි කිරීම. ඒ කියන්නේ උදේ 10ට විතර ඔබ නිදිමත නම් පොඩක් ඉර දිහා බලන්න පිනත්නි ඒක බලන ශරීරවම නිදිමත නැති වෙනවා. දැන් මෙතනදී වල තුනම කරන්න බෑනේ. අන්තිමේක පුළුවන්. මොකද අන්තිමේක කන මිරික ගන්න එක. හැබැයි ඉතින් ඕනේ පින්නත්නි ඒක. කන පොඩක් දෙදෙන මිරිකව පස්සේ නිදිමත නැති වෙනවා. දැන් එදා බුදුමහසි කිව්සක් නැතන හොයාගත්තේ අද වර්තමානයේ චීන පරේක්ෂක කණ්ඩායම හොයාගෙන තියෙනවා පින්නත් ඇත්තවල. මේ කණේ ස්නායු පින්නත්නි වේදනාව දැනෙනකොටම නිදිමත නැති වෙනවා. ඔන්න පින්නත්නි අද්භූත ප්‍රත්‍යක්ෂ ධර්ම කරලා බලන්න. නිදිමත එනවා. එහෙමනම් මේ තීන මිදියේදී පින්නත්නි භයානකයි. ඒක නිවනට භයානකයි ජීවිතේ සාර්ථකත්වයට භයානකයි. උද්දච්ච කුච්ච කියන මොකද පින්නත්නි? විසිරුණු ස්වභාවය. දැන් ගෙදරක සිතේ තියෙන විසිරුණු ස්වභාව වැඩි කරොත් තියෙන අම්මට තාත්තට. අම්මට තමයි. තාත්තට තමයි වැඩි කරන්නේ අම්මට. අම්ම ගන්නේ කියනවා හාඩි ගොඩන බෝල්ඩ් එකක් එන්න. එන්නේ ලුණු කපන්න බලාගෙන. අරකට තියෙනවා. එච්චර වැඩි පින්නත්නි. උදේ 4ට පටන් ගත්තොත් රෑ 12 වෙනකම් වැඩ තියෙනවා. ඔක්කොම කරලා නිදාගන්න යනවා. ආ උදේම හැරෙනවා. දැන් ඔය පින්නත්නි කවුරුද කැපවීම කරන්නේ? දරුවෝ සහ පින්නත්නි සැමියා වෙන්නේ. දැන් සමහර අම්මලා ඉන්නවා පින්නත්නි හරියට කෑමක් කන්නේත් නැහැ. හරියට ඇඳුමක් කන්නම කන්නේත් නැහැ. හැමදේම විඳින්න ළමයි වෙන්නේ. නේද පින්නත්නි? එහෙම අම්මලා තාත්තලා ඉන්න ඕනට. දැන් මොන අම්මලා තාත්තලා විතරක් කරන්නේ මිය ගියොත් සුගතිගාමි දුගතිගාමි ඇත්තටම දුගතිගාමි. අපායට ගියාම පුතා කෙනෙක් දෙකෙන් දිවිලවරම තාත්තලා නෑ. මහත්ය වහයන් දෙන්නද ඔය කන්නේ?
ඒ කවුරුත් නැවතත් දාන්න ඔබ විතරයි. එහෙමනම් කොහොමද කරන්න ඕනේ? යුතුයකම් කරන්න ඕනේ පින්නත් මොනවද දෙසන්න යුතුයකම් කළ යුතුමයි. නැත්නම් සමානෙට කියනවා. ඔය යුතුයකම් අතරේ පින්නත් අපි අපිට දෙයක් කරගන්න අම්මලා තාත්තලා. ඒක වෙන ලෞකික වෙන්න බෑ. එහෙමනම් කරන සමහර අත්දේවල් තියෙනවා. පුතාට එක වාහනයයි අම්මට එක නේ තාත්තට එක වාහනයයි. එහෙම නෙමෙයි. ඒක වෙන ලෝකෝත්තර වෙන්න ඕනේ. යුතුයකම් වගේම ජීවිතේ බැලන්ස් වෙන්න නම් බණ භාවනාදී කරන්න ඕනේ. දැන් පින්කම් කරන්න ඕනේ. භාවනාදිට එක්කෙන් කරගන්න පින්නත් ඉස්ත පාඩේ කරගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නාමයි යුතුයකමත් කරලා කාට බරක් නැහැ පින්නත් මේ කියන පසුගති ගන්න. එහෙම නැත්නම් ප්‍රඥාවන්ගේ අම්මලා තාත්තලා විශේෂයෙන් නෑ. යුතුයකම් වගේම තමන්ට අධ්‍යාපන කරගන්න පින්නත් මහන්සි වෙන්න. නිරපරාධ මැරිලි ගියෝ කිව්වේ කවුරුවත් නැහැ පින්නත් දාට. අත්තාවියත් නොනාතෝ කුදෝ පුතෝ දන. පින්නත් තමන් නැති කල මොන ධනියක්ද මොන ළමයිද පින්නත්. හරි. එහෙමනම් අවසානයේ විචිකිච්ඡාවේ සැකය. එහෙමනම් ඔන්නෝක තමයි පංච නීවරණ කියන්නේ. එහෙමනම් දැන් පංච නීවරණ ගත්තාන් පස්සේ මොනවද හොඳයිද? මෙව යෝග්‍යද පිට. නෑ පින්නත්. බුදුන් දේශනා කරන පිට ඔබ පිළිඳ පාරයන් කුණුරම වෙන පාරයන් කියන ඔය කුණු ගොඩක ඔබට නෙමෙයි. මේක කාට හරි ගන්න පින්නත් එක දෝදයක් කියනවද නැද්ද? තියෙන පුළුවන් පින්නත්. අපි නෝනාට හරියට වටින දෙයක් තියෙන පුළුවන්. නමුත් මේ පංච නීවරණ කුණු ගොඩේ පින්නත් කාටවත්ම ගන්න අර මූලවත් අල්පවත් දෙයක් නෑ පින්නත්. ඒකමනක් ගන්නේ කුණු ගොඩක් පින්නත්. සත්පුරුෂය මොකද කරන්නේ? පංච නීවරණ බැහැර කරනවා. පංච නීවරණ පිළිබඳව විතර આવොතින් ලේසියෙන් ගලවන්න බෑ. දැන් ඒක අපිට වෙලා තියෙන්නේ කාමච්ඡන්දේ තියෙනවා, ව්‍යාපාදේ තියෙනවා, තීනමිදී තියෙනවා, උද්දච්ච කුද්ධේ තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා. අපේ පින්නතුන් සිතන ආවරණය කරගෙන තියෙන්නේ. ඉඳ දෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාවත් තුනොත් අපිට පින්නත් වෙන්නේ මේ කුණු ගොඩවලනේ අපේ හිතෙන් බැහැර කරන්න පුළුවන්. ඕකට සයිසු කියලා කරන්නේ කොහොමද කරන්නේ? ප්‍රඥාවෙන් ආවරණ සෑරීමේ වීඩියෝ තුලින් ඔන්න මම කියනවා තමයි කරන්නේ. ඔය දුරදිග දකින්න මේක බාධකයක් කියලා. ඔවුන් මොකද කරන්නේ? ගාන පිනත් තමන්ගේ මාර්ගයෙන් එළියෙන් තියනවා. ආය හාරන්න. ඊට පස්සේ පිනත් මොකද හම්බුනේ? ඉබ්බව හම්බුනා පිනත්. ඉබ්බගෙන් කියන්නේ මොකද? හිමින් යනවා කියලාද පිනත් නේ. එහෙනම් මොකද කියන්නේ? ඉබ්බගෙන් කියන්නේ මොනවද? පංචස්කන්ධ පිනත්. මොනවද? පංචස්කන්ධ කියන්නේ මොනවද? ඇහෙන්නේ මට. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. සමහර වෙලාවට මුල මතක නැහැ. එකක් කිව්වොත් තමයි ඉතිරිකක් කියන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. මේක කියන සාර සම්පූර්ණ මතකේ තියෙන්න ඕනේ. දැන් ඔයාලා කිව්වේ පංචස්කන්ධනේ. පිළිඳි පංච උපාදානස්කන්ධ කියන්නේ එක අරකොලද වෙන එකක්ද? ඒකම තමයි පෙන්නන්නේ. දැන් උපාදාන වචනේ වැඩි. උපාදාන වචනේ අර්ථය මොකද්ද? අල්ලා ගැනීම කියන දේ. දැන් රූපස්කන්ධ උපාදාන කියන්නේ මෙහෙමයි. දැන් රූපයේ කියන පින්නත් ඒ බලන්න නැදින්නේ. අපි අල්ලගෙන ඉන්නේ. කවුරුත් ගත්තොත් එන්න පුතා අම්මගේ රූපය අල්ල ගන්න. මගේ කර ගන්න. ඔන්න මමත් ඇතිනවා. පුතා තාත්තගේ රූපය මගේ කර ගන්න. අම්මා තාත්තා පුතාගේ රූපය මගේ කර ගන්නව පින්නත්. අපි දැන් ලස්සන රූපයක් දැක්කොත් අනේ හරි ෂෝක් කියලා දෙලා කඩන් ගන්නනේ. සමහර පින්නත් එක මගේ කරගන්න හොරකම් කරනවා, මිනිස්සු මරනවා, කේලම් බොරු කියන අනන්ත පින්නත් එක ක්‍රියා කරගන්නවා. එහෙම වෙලා රූපේ මගුණාට පස්සේ සැලසීමක් නැහැ. ආයෙත් කල්පනා කරනවා පින්නත්. එහෙමනම් දැන් අපි පින්නත් මොකද කරන්නේ? බුදුහාම දේශනා කරන පින්නත් තියෙනවා මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් තියෙනවා මහා පුන්නමා සූත්‍රය. මොන සූත්‍රයද? මහා පුන්නමා සූත්‍රය. මේ සූත්‍රය පුරා දැක්වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ගැන. ඒ වදාරන මෙහෙම මහණනි මේ ලෝකේ සත්පුරුෂයන් නොදැක්කා වූ ආර්ධර්මයෙන් හික්මුණා වූ පුද්ගලයන් විසින් රූප දැක්කන් පස්සේ රූපය මගේ කරගන්න යනවා. රූපය මගේ ආත්මය කරගන්න යනවා. අනෝන් පිනත් මොකද වෙන්නේ? ඒ දෝෂන ප්‍රස් කරනවා. දැන් අපි පිනත් ඇහෙන් රූපයක් දකින්නේ කොහොමද? අපි පිනත් ඇහෙන් රූපයක් දකින්නේ කොහොමද? ඇහැදී කොහොමද? බෑ. අපිට ප්‍රණෝපිනත් ආකාර තුනක් ගලපෙන්න ඕනේ. නිරෝධය ඇසක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය රූපයක් තියෙන්න ඕනේ. රූප අඳුරගන්න චක්කු විඥානය තියෙන්න ඕනේ. දැන් පිනත් ළමයි ඉන්නවා. ඕගොස්ට් අම්මේනවා. දැන් අම්මලා වැඩි කෙනෙක් කවුද? අඳුරගන්නවද? මොකද දන්නේ නැහැ පිනත් විඥානය වගේ දන්නේ නැහැ. දැකලා නැහැ.
හැබැයි අම්මාවට දැනගන්න මේ මගේ අම්මා කියලා. ඔන්න එහෙමනම් අපි පින්නත් රූපයක් වෙනස කියලා රූප උපාදානස්කන්ධ කියලා. දෙක වේදනාස්කන්ධ. මේක වෙනවා වේදනා උපාදානස්කන්ධ කියලා. වේදනාව කියන්නේ මොකද පින්නත්? වේදනාව කියන්නේ ස්පර්ශයයි. ස්පර්ශ ආකාර තුනයි. සුඛ ස්පර්ශ, දුක් ස්පර්ශ, අදුක්ඛ ස්පර්ශ. මේ ලෝකෙ පින්නත් සැප ස්පර්ශ මොනවද? ඔබ අතක් කරන කවුරු හරි කෙනෙක් සිනිඳු පැහැපත් දිග අදගත් කම්තරමදිද කැමති හොඳට ඉන්නෝ පින්නත්. ඒක සපවත් නිසා පේනවා. හැබැයි කවුරු හරි කෙනෙක් විරෝධ නැතිවදී ගාලේ කරන පින්නත් මොකද ඒක අපිට දුකයි. ඒක දුක් ස්පර්ශය. සමහර වෙලාවට පින්නත් ඒ වෙලාව අනුව සැපත් නැහැ දුකත් නැහැ. කොහොමද මේක තැරලා දානවා. කොහොම හරි ඔබ පින්නත් ස්පර්ශ අල්ලගෙන ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් සැමියස බිරිඳ ගන්න බිරිඳ බලාපොරොත්තු වෙන සැමියගේ ස්පර්ශය පමණයි. හදිසියෙම සැමිය පින්නත් නී වෙන කන්දාක ස්පර්ශය කරොත් ගෙදර ආවම බලා ගන්න නේද? ඒකදී කවුරු ප්‍රශ්න. එතකොට පින්නත් කොහොමද එහෙම වෙන්නේ මොකද? ඔවුන් ස්පර්ශයන් අල්ලගත්ත නිසා. එහෙම වුණොත් අන්තිමට වෙන දුක සැපද? ඒක දුකක් බවට පත් වෙනවා. ඒ නිසා ඒකට අපි කියනවා වේදනා උපාදානස්කන්ධ කියලා. ඊට පස්සේ පින්නත් සංඥාස්කන්ධ. සංඥා කියන්නේ මොකද? දැන් අනුතරේ අපි කියන්නේ කමල්, අමල්, නාමල්, සුනිමල්. ඔය අමල් කියන්නේ මගේ පුතා, සුදු පුතා, රත්තරන් කොච්චර කියලා දෙපින්නද නා. ඔය ඔක්කොම සංඥා. ඒ කියන්නේ අඳුර ගන්න දේවල්. ඔබ පින්නත් සංඥා බලන්නවද නැද්ද? අල්ලගන්නවා. අම්ම කෙනෙක් කියනවා මෙයාගේ සංඥාවක්, ළමයා අම්මගේ සංඥාවක්. එද පින්නත් ඔය අල්ලගෙන යන සංඥාවක් පාසාම දුකද සැපද? එනිසා මේක කියනවා සංඥා උපාදානස්කන්ධ කියලා. සංස්කාර කියන්නේ මොනවද පින්නත් මේ අතරේ? සංස්කාර කියන්නේ චේතනාවලට. චේතනාම් බිකවේ කම්මං වදාමි චේතික්වා කම්මං කරති කායන වාචාය මනස. එතකොට පින්නත් නිගමන මොන දැන් ඔබ දැන් මෙතන බලන්න මෙතන පිරිසක් ඔය මොනවාට පින්නත් නී හය මෙතන හැමෝගෙම නික් මෙතන නෙවෙයි. එකේ දැන් වල පින්නත් ඔගේ නික් කියන පුළුවන්. කොහොම හරි ඔබ පින්නත් හිතන හැම චේතනාවක් පාස්සා මතක කර්ම රැස් වෙනවා. කරන්න ඕනේ නැහැ. හිතුවත් වෙනත් කර්ම රැස් වෙනවා. ඒ කර්ම ආකාර දෙකයි. කුසල සහ අකුසල කියලා. ඕක පින්නත් මේ රැස් වෙන හැම කර්මයක්ම රැස් වෙනවා ඔබේ භවයේ. මරණ පස්සේ භව පත්‍ය ජාතනේ. භවයෙන් පස්සේ ඔබේ ඊළඟ ජාතිය තීරණය වෙන්නේ. එහෙමනම් වැඩි කුසල නම් සුගතිගාමී වැඩි අකුසල නම් දුගතිගාමී. ඔය තමයි සංස්කාර කියන්නේ. අවසානයේ විඥාන. විඥානය කියන්නේ මොකද පින්නත් ඔබට මට දෙන්නේ දැනගන්න විඥානයට. විඥානය පිළිබඳව අවශ්‍යක් වෙන පුළුවන්ද? ඔබට අවශ්‍යක් වෙන විඥානය කනවන්න පුළුවන්ද? සමහර කෙනෙක් මට 20යි මට නෙවෙයි පින්නත් නිමිසු කියන මට 20යි 10යි 15යි 30යි 50යි කියනවා. ඒ මේ ආත්මය. නමුත් අපිට පින්නත් සර්ව සම්පූර්ණ විඥාන අවශ්‍යක් කරනවන්න බෑ. බැරිවල පින්නත් හේතුව මොකද? දැන් අපිට මේ ලෝකේ පින්නත් කියලා ගන්න පුළුවන්ද? අපිට බෑ පින්නත්. බුදුන් වහන්සේ සම්පූර්ණ කරන්නේ අචින්ත්‍ය සූත්‍රය. මොන සූත්‍රයද? අචින්ත්‍ය සූත්‍රය. ඒ දැක්වෙනවා මේ ලෝකයේ තියෙන අචින්ත්‍ය කාරණා හතරක් තියෙනවා. එකක් බුද්ධ විෂය. මොකද්ද? බුද්ධ විෂය. දෙක ධ්‍යාන විෂය. මොකද්ද වෙන්නේ එක? ධ්‍යාන විෂය. තුන කර්ම විෂය. මොකක්ද තුන? හතර ලෝක විෂය. අචින්ත්‍යය කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට හොයලා ඉවර කරන්න බැරි දේවල් වෙනත් හතරක් වෙන මේ අචින්ත්‍ය කාරණා හතර. ඒක හිතන හොයන්න බෑ කියන්නේ. දැන් වෙනත් අපි ලෝකේ කරලා නෙවුවොත් කොච්චර නෙවුවත් අපිට ගන්න පුළුවන්කම නැහැ. හැබැයි ලෝකේ ආරම්භයක් තියනවද නැද්ද? තියෙනවා පින්නත්. කල්ප ගණන් තියෙනවනේ. අන්නේ එන තමයි අපේ විඥානය අවශ්‍ය කියන පින්නත්. උකට තියෙන එතනයි. එදා පටන් ආත්ම කෝටි ගණන් පින්නත් මේ විඥානේ දුවනවා. එනි පින්නත් ඔය දුවන අතරේ මිනිස්සෙක් වෙන්නේ නැති. තිරිසනෙක් වෙන්නේ නැති. දෙවියෙක් වෙන්නේ නැති. බ්‍රහ්මෙක් වෙන්නේ නැති. පින්නත් මිනිස්සෙක් වෙලා මිනිස්සු මරන්නේ නැති, හොරගම් කරන්නේ නැති, බොරු කියන්නේ නැති. පිනොත් කරන්නේ නැති පින්නත් කොහොම වුණත් අපේ විඥානයේ පින්නත් ගුරු වෙන ආකාර තුනකට. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්දාභි සංකාර. පිනට කවද භාවනාවට. එහෙමනම් ඔන්න ඔක තමයි පංච උපාදානස්කන්ධ කියන්නේ. දැන් අපි පින්නත් ඔක ඇලෙන්න දින්නේ අපි අදිනේ ඉන්නේ. එනිසා මේ කර්ම රැස් කරනවා. නම් ශෛක්ෂික උද්ගලයන් මොකද කරන්නේ? අවදින් ආරණ්‍යයේ පින්නත් උන හම් වෙනවා ඉදිබුවා. ඕම මොකද කරන්නේ? බව ගාන හරිය තමයි මාර්ගයේ එළියේ තියෙනවා.
දැන් නම් කම්මැලි මුහුණෙන් පෙනෙනවානේ තව වැඩි වෙලා මම නොම බාන දේශනවානේ උපාසක අම්මලාට මෙය කියනවානේ සවියෙන් අවදි වී බාන ඇසිය යුතුයමයිනේ තමුඩේ පිනති විතරක් පුළුවන් එහෙමනම් මොන දැන් ඊට පස්සේ මොකද හම්බුනේ මස් කපන පැත්තක් සහ මස් ලඟුවා මෙතන කියන්නේ මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න ධර්මය රූපයක තමයි වෙනත් ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ මේවා හදලා කියන රූපය කියලා දැන් රූප ශබ්ද ශබ්දයකට පස්සේ වෙනත් කණ්ඩායම දේවල් නේ ඒක වෙනත් මිහිරි වෙන්නත් පුළුවන් අමිහිරි වෙන්නත් පුළුවන් කොහොම හරි අපි ඒ ශබ්ද සාකාර රස කරනවද නැද්ද රස කරනවා වෙනත් කෙලෙස් අපි වැඩෙනවා රූප ශබ්ද ගන්ධ සුවඳකට පස්සේ කරන්නේ අපි ආග්‍රහණය කරන්නේ කොහොමද වෙන්නත් පුළුවන් ඒ සුවඳ නරක වෙන්නත් පුළුවන් ඒක කාම රස වෙන්න පුළුවන් රසකට පස්සේ වෙන්නත් මේ දිව තමයි පින්නත් නැතිසෙද දුවවන්නේම වැඩිපුර දැන් මිනිස්සු කියනවානේ පාවලා පෞල් ජීවිතේ පාවලා කියලා ළමයි දුකම පාවලා කියනවා දැන් එහෙම කිව්වට කවදාවත් කෑම කණේ පාවලා දෙන්නේ කියලා කියනවද කණේ පාවලා තියෙදි පින්නත් එපා වෙන්නේ නැහැ එපා වෙලා නැහැ පින්නත් මැරෙන තප්පරේ ටොපියක් හරි කඩලා නැති කනවා ඉතර පින්නත් අපි මේ එපා හොයනවා අපු උදාහරණයක් ගන්න දැන් මේ අය එකතු වෙලා ට්‍රිප් එකක් යනවා 4 ගන්න. ඔය ආදි පිනාති බල කඩේකින් කැම්ප් කරන නවත්තලා. ඒ කඩේ කැම්ප් පිනාති 10 උසස් දුන්න ගණන් අඩු. මොන කාලේ නම් සතුටින් යනවා. ලබන උද්දේ යනවා. යදි පිනාත්නි අය කඩේ මතක් වෙනවද නැද්ද? නම් නිසා මතක් වෙන්නේ. එහෙනම් කොහොමද සාගන්නේ? රස නිසා පිනාත්නි. දිවට රහක් දැනුනොත් කරන ලේසියෙන් මතක වෙන්නේ නැහැ. හිත පිනාත්ලගේ කනවා පිනාත්නි. නැති පිනාත්නි ඉතින් හරිය කෑම ආවත් කන්න බලනවා. ඒ තුල මොකද වෙන්නේ? නිරන්තරව පිනත් ඇත්තටම බරපතල වෙනවා. ඒ නිසා කියන්නේ මේ දිව පිනත් විශේෂයෙන්ම පාලනය කරගන්න ඕනේ. ඔබත් කියන අපි හැමෝම එහෙම වෙනවා. ලොකු අමාරුවක තමයි කන්න ඉන්න වැඩෙන්නේ. සසරම කන්න වෙනවා පිනත් එහෙම නෙවෙයි. ඔන්න එහෙනම් අපිට අවසානයේ මොකද්ද? ස්පර්ශය. ඒකට පාලනය කරගන්න ඕනේ. කොහොම හරි අර ප්‍රඥාවන්තයන් මොකද කරන්නේ? ආරම්භයේදී පිනත්නි ඔන්න තියෙන මාස් කවලට දැම්මම ස්ලොම්ගයි. ඔහු මොකද කරන්නේ? දක්නම දුර්ලභ බව දැකලා මේ ගාන මාර්ගයෙන් එළියෙන් තියෙනවා. ඊට පස්සේ මොකද හම්බුනේ මස් වැදලා. මේක නන්දි රාගයටයි. මොකද මස් වැදලා කියන්නේ රාගයට. නන්දි රාග සමෝවගේ. මේ ලෝකයේ වෙන හැම ගීතරක්ම කරාදයි රාගකින් අභියස. දැන් රාගය නිසා මිනිස්සු මිනී මරනවා. දෙතිපින් අද හොරකම් කරනවා. පවුල් විනාශ කරනවා. කර්ම රැස් කරනවා. ආසසර දුවනවා. ආය මිනිස්සෙක් වෙනවා. ආය වෙන රාගයෙන් දැවෙනවා. ආයතන සංසාරයෙන් දුවනවා. මේ නිසානේ එනිසා කියන්නේ මේ රාගසිත පිළිබඳ අපි පුහුණු කරන්න ඕනේ. පුහුණු කරන සිතම අපිට දැන් සැප වෙනවා කියන්නේ. එතන පුහුණු කරන කවදා සැප වෙනද දෙන්නේ නැහැ. එහෙනම් පුහුණු කරන්න රාගයේ පිළිබඳ පහ කරන්න. ඔන්න. අවසානයේදී ඔබ සින්නේ කවුද එහෙමනම්? නාගය. නාගය කියන්නේ කාටද එහෙමනම්? රහතන් වහන්සේටයි. කවුද නාගය කියන්නේ? රහතන් වහන්සේ. දැන් මේ ආවේගවත් මිත්‍රදුක සයික්ෂක සෝවාන් කෙනා සකදා අනාගාමී කරන රහත් නොවෙච්ච කෙනා. ඔය එනකොට අර බක්කොකුණ කවුතරක් රහත් වුණා තමයි. ඒක නම් පින්නාත්නි අපි කෝ අවිද්‍යාව කිව්වා, ප්‍රතිපින්නාත්නි කෝණය ගැන කිව්වා, සැකය ගැන කිව්වා, පංච නීවරණ ගැන කිව්වා, පංච උපාදාන මේ ආදී හැම කරන්නේ කවුතරක් නම් රහත් වෙන්නේ. එහෙමනම් අපිට කියන ෂෝට්කට් පාරක් නැහැ. නිවන් දැක රහත් වෙන්න මේ ටික කරන්න වෙනවා. දැන් පින්නාත්නි ඔබ ඔය අතරින් එකක්වත් පහ කරලා තියෙන්නේ මේකේ පාරන අතරින් එකක්වත් මේක පහ කරලා තියෙන්නේ එකක්වත්ම නැහැ. එහෙනම් කල්පනා ඔබට සතර පුදා දුරට ඔහොම කල්පනා කරලා පේනවා කි. ඔබ පෙන්වන්නේ මේ ලක්ෂණානුසාරයේ බොහෝසින් වටිනවා. අපි දැන් කොහමද කන කැස් බෑවේ විශේෂිත මාස බලන කරලා අපි කියන පින්නාත්මක ලේසි නෑ. පුරුෂ අපිට වටනම තේරෙන්නේ නෑ. හැබැයි ලේසි මිනිස්සෙක් පෙන්නත් බෑ පින්නාත්නි. දැන් මිනිස්සෙක් නම් ප්‍රඥාව කියනවා. ත්‍රිසනෙක් නම් මොලේ තියෙන පින්නාත්නි
තවත් කර්ම රැස් කරනවා. පිළිපෙන්නත් නේ. සිතේ සිව්පල් කරන පස්සේ තව කර්ම රැස් කරනවා. සතෙක් වුණොත් නම් හදිසියෙන්වත් දේශින් මිනිස්සෙක් වෙන්න බෑනේ. ඒකව කර්ම රැස් කරගෙන කරන්නේ. හැබැයි මිනිස්සෙක් වුණා අපි පුරේපන් වෙලා වල පින්නත් නේ. මොනින් බණහන වෙලාවේ දානාදී පින්කම් කරන්න, ගෙදරදී සිල්වත් වෙන්න, හොඳට කතා කරන්න පුරුදු වෙන්න, අනිවාර්ය දුක තේරුම් ගන්න පුරුදු වෙන්න. එහෙනම් පින්නත් නේ මෙලොවත් ඔබේ සුඛ දුක දෙනවා. කරුවා දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි. ඔන්න දැන් ප්‍රශ්න අහනවා. දැන් ඔබ මට ටීච් කරන්න ඕනේ පින්නත් නේ සූත්‍රය ගැන. මේ බුදුන් දේශනා කළේ කාටද? ඇහින්නේ නැහැ මට. කුමාර කශ්‍යප හාමුදුරුවන්ට. ප්‍රශ්න අහනවා. ඊකට මොකක්ද තුබසෙන්? තුබසෙන් කියන්නේ මොකටද මෙතන? ශරීරයට. පඨවි, ආපෝ, තේජෝ කරගත්තාවේ ශරීරය කියලා කිව්වේ. දෙවොනම රාත්‍රී දුන් දානකට මොකද කියන්නේ? මොකද රාත්‍රී දුන් දානවා කියන්නේ? දහවල් කාලයේ කළ යුතු කර්ම රැ හිතවන ලැබුණා. දවල්ට ගිනි කනවා කියන්නේ රැ හිතපු දේවල් වැඩ කරන්න ගමු පිළි දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? බ්‍රාහ්මණික කාටද? බ්‍රාහ්මණික කාටද? බුදුහාමුදුරුවන්ට. සුමේධීක කාටද? ශෛක්ෂ බුදුගෙන සෝවාන් සකදාගාමී වෙච්ච කෙනා. ඊට පස්සේ පින්වත්නි ආයුධ මොනවද? ආයුධ කිව්වි ප්‍රඥාවට. සෑහීම කිව්වේ වීර්යයට. යන පෙරදී ආයුධ කිව්වේ මොකද? ප්‍රඥාවට. සෑහීම කිව්වේ වීර්යයට. අන්න තුන් සහාය දෙකම හමුනේ මොකද? දොරගුලා. දොරගුලා මොකක්ද කිව්වේ? දොරගුලා අපි කිව්වේ අවිද්‍යාව ගැන. වගන කිව්වේ අවිද්‍යාව. අවිද්‍යාව කිව්වේ දුරාර්ය සත්‍ය අරයම නොදැනීම කියන්නේ. දොරගුලා මොකද හමුනේ කාරණේදී? මැඩිය. මැඩිය කියව මොකද? ද්වේෂය කරගෙන ව්‍යාපාරය නෑ. ඊට පස්සේ මොකද හමුනේ? දෙමස් අනියක කිව්වේ එහෙන්නේ. විචිකිච්ඡාව ගැන සැකය ගැන. ඊට පස්සේ මොකද හමුනේ? අලුකරණ මොකක්ද කිව්වේ? පංච නීවරණ. පංච නීවරණ කිව්වේ කාමචන්ද, ව්‍යාපාද, ඊනමිට, සුසුස විචිකිච්ඡා. ඊට පස්සේ මොකද හමුනේ? ඉබ්බේ. ඉබ්බගෙන් කිව්වේ මොනවද කියන්නේ? පංච උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ සහ විඥාන උපාදානස්කන්ධ. ඊට පස්සේ මොකද හමුනේ? මස්කමන 70ක් සමස් වදල්ලා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඊට පස්සේ හමුනේ මස් වදල්ලා. ඒ කියන්නේ නන්දි රාගය. අවසානයේ පොදිටියේ ඊපස්සේ නාමයෙන් කාටද? මොහොතයි. දැන් ඕක පිළිබඳව මෙවලදලා මම දෙන්න බෑ. ඔබ පින්නත්නි ගෙදර ගිහිල්ලා නිවාඩු වෙලා පහසු වෙලා රිලැක්ස් වෙලා ඔබ පින්නත් නිදාගෙන කමන්නේ නටක කරදියලා ඒක මෙනෙහි කරන්න. මොනවද මේ ධර්ම කාරණා? මොකක්ද මේ අර්ථ? ඔබ පින්නත්නි මේක මෙනෙහි කරොත් තමයි නියම ප්‍රතිඵල ලැබෙන්නේ. හොදට ප්‍රතිඵල ලබන්න බෑ. ආහාර බණ මෙනෙහි කරන්න ඕනේ. ඒක කරුණාකෝ වේවා පින්නත් මෙනෙහි කරන්න ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රතිඵල ලබන්න පුළුවන්. හොඳයි. දැන් ඉවර හැමෝම බලනව නේද? නිදාගත්ත ඇහැ. ඕන ගෙදරින් මම කියලා දෙන්න. පින්නාන්ති බටන් අහන අන්තිම ප්‍රශ්නේ. ආයි ප්‍රශ්න අහන්නේ නැහැ. ඔබට බණ කරනකොට බණට විතරක්ම හිතේම ආලෝචන බලන්න පින්නාන්ති හිත වෙනම නොදියපු අය. බණ කරලා හිතපෑ උසන බලනකොට උසන හැමෝටම පේන්නේ. උසන හැමෝටම පේන්නේ. මොන සෝවන් වෙච්චයි. මොන බලවන්න පින්නාන්ති. ඇත්තටම කිව්වොත් ඔය බණහන් දෙකේ හිත පිනා ටිකෙන් උයලාව නම් මම හොඳ වහලා ආවේ. කරුණාකර. බලේ පුරාදී ඊට කොපෙන්න දන්නේ නැහැ. බය වෙනවා පින්නාන්ති. මේ හිත එතන කියන්නේ හරිම අපහසුයි. දුවනවා පින්නාන්ති. නමුත් ප්‍රඥාවන්ත වෙලා අපි දුවන හිත නවත්ත ගන්නවා බණහන් ආවට පස්සේ. දැන් සෝවන් බුද්ධිය ගත්තා පස්සේ පින්නාන්ති අපේ මේ ශාසනයේ වෙන අමාරුම වගේ නවත්තන එකද සෝවන් වෙන එකද සකදාගාම වෙන එකද අනාගාමයට හදන්න වෙන අමාරුම දේ මොකද්ද? ඒකෙන් සෝවන් අමාරු. ඇත්තට මේකනේ අමාරු. කතෞද්දායක රජේන සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාධිපත්‍යේන සෝදාපත්ති බලංගරා. මේ ලෝකේ පිනාති ශක්ති රජවරණත් වඩා වටිනවා. ලෝකේ වන්ති රණතරාට කරන්නේ සෝවන් වෙන එක.
මොකද සෝවාන් නිවන ස්ථාවරයි වෙනාත්නි. ආත්ම අතිකින් අනිවාර්යෙන් නිශ්චිතය නෙමෙයි නිවන කියන දෙය. නිසා මහන්සි වෙන්න සෝවාන් රහත් වෙන කමක් නැත්නම් සෝවාන් මහන්සි වෙන්න. ඒක මොකද කරන්නේ? බණ අහන්න ඕන නිතරම. ඒ අහන බණ මෙහි කරන්නත් ඕනේ. හොඳයි. ඊළඟ හැම සාධනාවක් පොතමු. සුපින්වත්නි මේ හැමදෙනාම මෙතුවක් වෙලේ තාමත් වටින සුවිශේෂී ධර්ම දානමය පින්කමක් සිද්ධ කරා. ඉතින් අද දවසේදී මේ හැමදෙනාම විසින් මනාව ප්‍රඥාවන්තව මුලින් ධර්ම ශ්‍රවණය කරා. එහෙනම් ප්‍රාර්ථනා කරන මේ පින්කමේ පින් හේතු ලැබෙන ආරස්ථානයේ නායකතුමන් වහන්සේ අසගත පසුවෙන් නායකත්වයෙන් දුක්ඛරෝගී දින සම්පත්තියත් වේවා කරණ කියන සිතන පදන සෑමකටම සාර්ථක වේවා. උන්වහන්සේට අනිත් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝ සම්පන්නිය ලැබේවා. සසර ගමන සත්‍ය වාසනාව ලැබේවා. අවසන් නිවන් දකින්න මේ රැස් කරගෙන හේතු අධිෂ්ඨානයෙන් බඳිනා සාධනාද පවත්වමු. එමෙන්නත්නි එම්.කේ. ගැමුණු මහත්මයාට අමිතා මහත්මියට පින්වත් පොලේ දුවා දරුවෝ හැම දිනාටම සැප්තැම්බර් මාස 23 වෙනි දිනට අවුරුදු 3ක් පිරෙන මිනිබිරියට සහ මුණුපුරා නිරෝගී සෙලවෙන කෞශික් සහ විහාරේ චන්දකුමාර මිනිබිරියට නිරෝගී සම්පත් ලැබේවා. එමෙන්න කටුවාවල මුණුපුරා දෙදෙනාට නිරෝගී සම්පත් ලැබේවා. බණක් මේ හැම බාල මහලුවස් හැමෝටම එළදෙනුච හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. සිතන පදන කරණ කියන සෑමටම සාර්ථක වේවා. අවසන ඔබට මට අමා මහ නිවන සැනසෙන්න මේ රැස් කරපින හේතු වේවා. අධිෂ්ඨානයේ හැමදෙනාම සාධනාවක් පවත්වනවා. හොඳයි. එහෙනම් පින්වත්නි මෙතෙක් රැස් කරගෙන කොටසක් කලමු දෙවියන්ට අනතුරුව ඥාතීන්ට මහායි කරගෙන මොදත් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම් මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. හොඳයි නම් සම්මදෙන්නා සන්දහම් රස්දාස තම විහිදේවා ඇති වී ඇති රෝදුක් පහවේවා. ගෞතම බුදු සසුනද බැබලේවා. නාසමිඳුන් හට නිති සෙත් වේවා. මෙත් සිතුවිලි නිති සිතෙහි වැඩේවා. සිතනා සැම පැතු මන් ඊතු වේවා. කලන මිතුරු ඇසුරක් හිමි වේවා. දහම් ඇසුවෝ සුවපත් වේවා. දහම් ඇසුවෝ සුවපත් වේවා. පැන
තුමන් ඒ ආයුරින්ම සඵල වේවා දෙමාපියොදු දරුවෝ සමගින් සතුටින්ම කාලය ගෙවේවා නිවන් දක්නා ජාති දක්වා සැමට ආසී පැතුම් වේවා අහසට පෑයූ පුරසඳ විලසින් ජීවිතයම ඔබේ බැබලේවා වියලුණු කතරට වහිනා වැසිමින් ජීවිතයම සුන්දර වේවා වෛරය ක්‍රෝධය පහවිලා මෙත් සිත සමගේ නිති පිබිදේවා දහම් ඇසූ පින මුල් වී සැමටම නිවන් දකින්නට හැකි වේවා හොඳයි මම සම්මාදයක් පවත්වනවා දසමසක්ම කුසේවවා තමලේ ධාතුව කිරි බවට පත් කරමින් සිය ආදරණීය දරුවන්ට පවා ඇතිදැඩි කළ ඒ ආදරණීය මව් සෙනෙහසට මේ කවි යුගල උපහාරයක් නොවේවා කුස තුල හොවා මාදස මාස කාඩ පීරුව ඇස් මත තියා රැකවල් මට නීති සැදුව පිස පිස කඳුළු සියලුම රිදු මන් දැරුව මායා නුඹයි අම්මේ පෙරදරුව නිම්නති සෙනෙහසක් පපුවක හිර කරලා දුන්නේ සිරුරේ ලේටික මට කිරි කරලා නුඹේ දිවි සැරිය මා වෙනුවෙන් කැප කරලා අම්මේ නුඹේ පානම දිමි හඬ සිඹලා එමෙන්ම සිය දරුවන් පෝෂණය කරනු වසන් දිවා රැ නොබලා දහඩිය මඟලු පෙර මහන්සිය දළු ඒ ආදරණීය පිය සෙනෙහසටත් මේ කවි යුගල උපහාරයක් වේවා තුරුලේ නැතත් මා සිඹුර තාල් කරමින් සැරවැර කලේ රැකවල් මට නීති බඳිමින් කෙස ගැති සිරුර මුත් ඇත් කුල පාරද වමින්
නමදිමි පියතුමනි නුඹේ පා යෝග සිංහිමින් අවැසි මැද්දේ ආරගලයක් උසුලත්චි දාවිදු පුරා කාරගැට අත පොපොරත්චි උරමත තියා ජීවන බාර උසුලත්චි සංවිති නුඹයි මගේ ලෝකයේ අප්පත්චි දෙවනා සානලක පතුනා දුකින් පෙළෙන සාත දුකින් මිදෙන්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙන්වා සොවින්ත වෙන සාත සොම්නාස් වෙන්වා සියලු දෙනා ලෝභ නිවන් දකිත්වා සියලු දෙනා ලෝභ නිවන් දකිත්වා සියලු දෙනා ලෝභ නිවන් දකිත්වා සම්මා සම්බුදු සරණයි. දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජාව සිදු කිරීම සඳහා සූදානම් වෙමු. මහරගම ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයට අද දවසේ වස්සාන සමය නියෝජනය කරමින් සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනා මාලාවේ මේ සතියේ සිදු කරන දේශනාව මේ විදිහට සිද්ධ වුණේ. අද මේ කටයුත්තට වැඩම කළේ ගෞරවනීය අපේ තිස්ස මහාරාමයේ සුමන ධම්ම ස්වාමීන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේ සමග මේ ස්ථානයට වැඩම කොට වැඩ සිටින අපේ ගරුතර උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ගරුතර හාමුදුරුවෝ වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගෙන ස්තුති කරන ගමන් අපි ප්‍රාර්ථනා කරමු මේ දේශනාවේ උතුම් කුසලයෙන් පළමු කොටම අපේ දේශකයන්න් වහන්සේට කරන සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන මේ රටේ අභිමානවත් පඬිතුමනක් වෙන්න උන්වහන්සේට මේ සිද්ධ කරන මහා කුසල බලය හේතු වාසනා වේවා කියලා ලෝකයේ පුරා ධර්ම ප්‍රචාරය සිදු කරමින් ලෝකයට අගනා ස්වාමීන් වහන්සේ කෙනෙක් වීමේ පෙර නිමිති උන්වහන්සේ සතුව තිබෙනවා. ඉතින් විවිධ හැකියාවන්ගෙන් යුක්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි මේ මොහොතේ උන්වහන්සේට චිරාත් කාලයක් නිදුකින්ම නිරෝගීව මේ ශාසනික කටයුතු සිද්ධ කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයේ සපයාගෙන කටයුතු කරන්නේ අපේ යමුණු මහත්මයා, ලලිත මහත්මියා. ඉතින් අපි මේ දෙපළටම ආශිර්වාද කරනවා.
চিරාත් කාලයක් නිරෝගී සම්පන්නව ජීවත් වෙමින් මේ වගේ මහා කුසල කර්ම සිද්ධ කරගන්න යෝග ශක්තිය, යෝග බලය, වීර්යය ලැබේවා කියලා. පින්නතුනි, ලබන සෙනසුරාදා වස්සාන ධර්ම දේශනාවේ දායකත්වයේ සපයාගෙන කටයුතු කරන්නේ සුදුමැණිකේ නාගසිංහ මහත්මිය සහ ශිරෝමා දමයන්ති මහත්මිය විසින් ධර්ම දේශනාවට වැඩම කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය අවසරයි අගලකඩ සිරිසුමන අපේ නායක හාමුදුරුවන් වහන්සේ. ඒ ධර්ම දේශනාවට සහභාගී වෙන්න හැම දිනකටම මතක් කරනවා. ඉතින් සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සියලු වැඩ කටයුතු ප්‍රාර්ථනාවන් සඵල වේවා. සාදු සාදු සාදු. පරිස්කාර ගෙනල්ලා තියෙන අය ඉක්මනට හැවිල්ලා පූජා කරන්න. ස්වාමීන් වහන්සේ වැඩම කිරීමට සූදානම් වෙනවා. හාමුදුරුවන් වහන්සේ වැඩම කරවීම සඳහා මුතුරේ සූදානම් කරනවා.